මේ ඉඳගෙන ඉඳලා කකුලක් තිරිවෙట్లම හරි දැන් යනවා අපේ මෙහියුම් මැදිරියට. ඕ ගුඩ්. මෙහෙමයි මචං ඊයේ සීන් එක ගොඩක් රෙකෝඩ් කරාට ඒකේ වීඩියෝ එකේ සවුන්ඩ් නැහැ. කරන්න දෙයක් නැහැ ඒ නිසා. දැන් ඊයේ මං කරන්න ගියේ ෆ්ලෑන්ක් එකේ පැයක් ඉන්න ගියේ. ෆ්ලෑන්ක් එකේ පැයක් ඉන්න ගියාම මේ not flank plank okay abdominal exercise okay පැයක් ඉන්න ගියාට පස්සේ උන්න සීන් එක තමයි මේක. බැරි වුණා පැයක් ඉන්න. විනාඩි 5යි හිටියේ. මම හිතන් හිටියේ පැයක් ඉන්න පුළුවන් කියලා. හරි. එතකොට ඉතින් දැන් අපේ කන්සෙප්ට් එක තමයි don't give up concept එක. හරි. ඒ නිසා දැන් අද පැයක් ඉන්න යන්නේ. හරි. ඕකේ එහෙනම් wolves get ready. හරි පැයක් ඉමු. ඒකින් අමාරුයි. ෆේල් වුණත් ඒක අවුලක් නෑ. හරි. එතකොට accomplishment කියලා ඒක දාන්න පුළුවන් මට. මගේ YouTube channel එකේ. අඩෝ මේ බලපන් මම YouTube channel එක කරන්න හිතන එක කොච්චර සුපිරි දෙයක්ද කියලා නේ. අන්න යටටම පාත්‍යංකෝ. 1:49 2යි කියමු 1:02ට ඉවර කරනවා. හරි වෙන්න මේක තමයි flank position එක. පැයක් ඉන්න තියෙන්නේ. No excuses required. Okay. විනාඩියයි ගානකති පටන් ගත්තේ කොහොම හරි පැයයි විනාඩි 2ක් හිටියනම් හරි. Brothers, welcome to the Wolf TDR by Wolf stream which okay baby. කතාවත් දාගනින් වෙන අමාරුයි නැත්තම් හරි. ෆ්ලෑන්ක් එක මේක සීන් එක ෆ්ලෑන්ක් එකේ වර්ල්ඩ් රෙකෝඩ් එක පැය 8යි. ඉතින් වර්ල්ඩ් රෙකෝඩ් එක කඩන්න බෑ. මම ජීවිතේට උපරිම ඉඳලා තියෙන විනාඩි 15යි. එතකොට අද පැයක් ඉන්න යන්නේ මගේ බ්ලොග් එකේ පළවෙනි වීඩියෝ එක වෙනකොට. අඩෝ ඊයේගේ සවුන්ඩ් නැති වුණ එකත් මම අන්තිමට දාන්නම් හරි. ඒක ෆේල් වුණා බා සීන් එක. ඒකයි උනේ. මගේ කන්සන්ට්‍රේෂන් එක නැති වුණා. මැදදී ගිව් අප් කරා. ඊට පස්සේ මං හිතුවා මේ මොකද්ද අද කොහොම හරි කරනවා කියලා. කොට්ටෝරුවා මන් දැක්කයි TikTok එකේ හරි. ඌ මේ අඩ ඌනම් සුපිරි ගොල්ලෙක් හරි. ඌ දැන් මොකක්ද TikTok channel එකක් පටන් ගන්න තියෙන්නේ. ඌගේ එක දැකලා මට ඌ අර වෙනස් විදියට හිතන එක හරි. දිනුක මට මතක නෑ. දිනුක කියලා මම මේක දාද්දි දාන්න. හරි. සීන් එක ඒකයි. මට හිතුනේ මේකයි බං හරි. ඇත්තම කතාව මේකයි. මේක අහගනින්න හරි. දැන් උඹලා දැන් අම්මගේ බඩෙන් එළියට එනවනේ. ඔළුව පැත්ත දාලා නෙන්නේ. බුදුහාමුදුරුවෝ කෙනෙක්ලු කකුල් පැත්ත දාලා එන්නේ හරි. නෑ එහෙම ඉතින් හැමෝම කකුල් පැත්ත දාලා එන වෙන නිකන් ඕපපාතික වගේ ඒ කෙලවෙන උමුත් ඉන්නවා. එහෙම නෙමෙයි මම කියන්නේ. අර කකුල් පැත්ත දාලා හොඳින් එනවා නම් ඒ බුදුහාමුදුරුවෝ කෙනෙක්. එහෙම නැත්තම් ආයෙ මම දන්නේ අර බණකට කිව්වේ හාමුදුරුවෝ කෙනෙක්. නාවුනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. මේ ඔළුව දාලානේ අපි එන්නේ. හරි කමන්නේ. මට කියන්න ඕනේ දැන් ඔළුව දාලා වැටෙනවනේ බිමට. බිමට වැටෙන්නේ නෑ. මං කියන්නේ ඇඳකට ගන්නවනේ. එතකොට මේ no give up bitch okay. මේ මොකද්ද? යකෝ මේ ගෑණී විනාඩි කීයද හිටියේ කියපන්. 3ක්වත් හිටියේ නෑනේ. ඔහොම හිටපන් ටික. හරි. හරි. ඉමු. නෑ මෙහෙමයි. දැන් මට කියන්න ඕනේ
ස්වෙට් ටෝක් බේබි බිචස්. හරි උඹලත් මේක බලනවන උබත් ඉන්න ඕනි ෆ්‍රෑන්කගේ විනාඩි 5ක් ඉඳපන් පුළුවන්න 5ක් ඒක අමාරු උඹල හිතනවට වැඩි නිකන් ආල ගෙඩියක් වගේ ඇඳේම ඉන්න එකෙක් නම් උදේ නැගිටලා මෙහෙම හිටපන් විනාඩියක් හිටපන් විනාඩිය එතකොට උඹලගේ ජීවිතේටම සිරා වෙනදක් කරපේ වෙනවා හරි oh bitches very extremely difficult okay නෑ සීන් එක වැඩක් නෑ මොකක්ද මං කියන්නේ එතකොට ඇඳෙන් නැගිටපු එකාට ඒ මොහොතේම බං ඇවිදින්න බෑනේ එතකොට උට ඌ දැන් උඹ හිතපන් ඇවිදින්න බෑ කියලා ඌ හැමදාම නිකන් ඇඳේ නිකන් ඇඳෙන් හරි මොකක් හරි ඌට මේ සහයෝගයෙන් වෙන එකෙක් උදව් වෙන්නම් ඇවිදින්නේ ඌ කවදාවත් ඇවිදින්න ඉගෙන ගන්න නෑ හරියට උගේ කකුල් වලින් අන්න ඒ වගේ දැන් සමාජයට ගිය එකෙක් කියපන්කො දැන් මම අවුරුදු 26 දී සමාජයට ගියේ සිරාම සීන් එක. එතකන් හිටියේ සමාජෙත් එක්ක නෙවෙයි නිකන් සමාජයෙන් බබාලා වගේ ආරක්ෂා කරපු සෙට් එකක් එක්ක. දිගටම කැම්පස් එකෙත් එහෙම හැමතැනම මෙහෙමයි. එක්ස්ට්‍රීම් ටෆ් කොල්ලෝ හිටියට දැල්ලා වගේ උන්. ඒ වුණාට මම ඒකවත් දන්නේ නැහැ ඇත්තටම. කැම්පස් එකෙන් අවුට් වෙනකන් එහෙම කොල්ලෝ හිටියද මගෙත් එක්ක කියලා. හරි. මට තේරුණේවත් නෑ බං ඒක. ඊට පස්සේ මේ Kumari. Oh, brothers, we are passing 5-minute marks, okay? Just, I don't know, 5 minutes mark එක නෙවෙයිනේ. නෑ 5 minutes mark එක තමයි. පාස් කරේ හරි. තව විනාඩි 55යි. බේබේ! නෑ දැන් විනාඩි 5ක් ගිහින් අතෑරියොත් ආයෙත් ඔය විනාඩි 5ක් ඉන්න වෙන. ඒක මතක තියාගන්න හරි. ඒ නිසා oh baby don't give up okay okay නෑ මෙහෙමයි මම no give up okay මම හිතන් ඉන්නේ ඊයේ දෙපාරක් ගෑණියෙක් වගේ බිමට පාත්තු වුණානුද then you don't do that shit thing bitches අන්න ඒ වගේ සමාජයට ගියාට පස්සෙත් බං අර මොකක් හරි අල්ලගෙන ඇවිදිනවා වගේ ජොබ් එකක් කරන්න පටන් ගත්තොත් ලෝයෙත්ම ආයෙ දිගටම තනියෙන් ඇවිදින්න බැරි වෙනවා. දැන් ඇවිදිද්දි වැටෙනවා, ඇවිදිද්දි වැටෙනවා, වැටි වැටි නැගිටිනවා, වැටි වැටි නැගිටිනවා. වැටි වැටි නැගිටලා කවදා හරි උඹ ඇවිදලා උඹේ කකුල් දෙකෙන් ඕනි තැනක යන්න පුළුවන් ශක්තිමත් එකෙක් බවට පත් වෙනවනේ. කවදා හරි නේ. එතකොට ඒ ශක්තිමත් එක බවට පත්වෙන ගමනේදී වැටෙන එක ප්‍රොසෙස් එකක්. දැන් මම මේ YouTube channel එක පටන් ගත්තා. අම්මා කැමති උන්නේ නැහැ. ඒ content delete කරේ නෑ, unlist කරේ. හරි. ඊට පස්සේ මං හිතුවා මේ fitness scene එකක් කරන්න ඕනි කියලා. fitness scene එකේ රෙද්දක් නෙවෙයි මේක මචං මෙහෙමයි. මේක will power එක ගැන YouTube channel එකක්. හරි. will power එක focus එක සහ තනියෙන් නැගිටිනවා නම් සමාජයට ගිහින් මිනිහෙක් අතදරුවෙක් වගේ මුල ඉඳන්ම නැගිටින්නේ කොහොමද කියලා ඒක චැලෙන්ජ් එක එච්චරයි. කොට්ටෝරුවා කියන්නේ මෙහෙමයි හරි. ඌ දැන් මගේ ජීවිතේ එක්තරා විදිහක වීරයෙක් සිරාවටම දින්නේ කියලා. ඌ කියන්නේ දැන් ජොබ් එකකට යද්දි බං මුලින්ම දැන් මොකක් හරි හම්බෙනවනේ. හම්බෙනවා කියන්නේ පඩියක් හම්බෙනවනේ බං. හැබැයි බිස්නස් එකක් කරාම උඹට දුක විතරයි මුලින්ම. ඌ සරලවම කියන කතාව මම මේ කියන්නේ හරි. ඒ කියලා දැන් උඹ ඇඳේ වාරුවෙන් ඇවිදිද්දි උඹට ඇඳ අල්ලගෙන ඇවිදින්න පුළුවන්. එතකොට උඹ තනියෙන් ඇවිදින්න පුරුදු වෙද්දි උඹට වැටෙන එක විතරයිනේ හම්බෙන්නේ. ඇවිදින්න බෑ මොකක්වත් බෑ දානිස්තුවාලේ. ඒ වුණාට උඹ හිතපන් තනියෙන් ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ ඒ වගේ තනියෙන් බිස්නස් එකක් පටන් ගත්තට පස්සේ ගෑණියෙක් වෙන්න එපා. හරි. මොකක් හරි YouTube channel එකක් මොකක් හරි කරපන්. TikTok channel එකක් හරි මොකක් හරි. බිස්නස් එක පටන් ගනි. නිකන් මං ගෑණියෙක් කියන්නේ මං කුණහරප කියන්නේ නැහැ කියලා තීරණය කරා. ඒකයි. නිකන් YouTube එකට මොකක් හරි කියලා හරි දාපන් අඩුම තරමින්. උඹලගේ අදහස් දැන් මෙහෙමනේ බං. සමාජෙට ගියාට පස්සේ මුලින්ම ලක්ෂ දෙකක් හම්බෙන්න ඕනේ නැහැ. ලක්ෂයක් හම්බෙන්න එහෙම ඕනේ නැහැ. ඇත්තටම. ඒ නිකන් අර පියර් ප්‍රෙෂර් රෙද්ද තියෙනවනේ. ඒක අයින් කරගනි මුලින්ම. හරි.
මම මේ YouTube channel එකේ subscribersලා මිලියනයක් ගහනවා. හරි. ඒකත් දැනගනින්. මම දැන් අද subscribersලා 142 ඉද්දි shit එකක් වෙලා තියෙද්දි ජීවිතේ මම කිව්වා කියලා මතක තියාගන්න. ඒක. I don't give up, I know that. එච්චරයි. අමාරුයි. But this is about willpower, okay? Will to live. සමාජයට ගියා නම් උඹට රෙද්ද එක්ස්ට්‍රාऑඩිනරි එකෙක් වෙන්න ඕන නම් හරි. එහෙම වැඩක් කරන්න ඕනි. එහෙම නැතුව නිකන් දැන් මෙහෙමනේ බං උඹ කැම්පස් එකෙන් අවුට් නම් මොන රෙද්දකින් අවුට් වුණත් උඹට මචං සමාජ ජීවත් වෙන එක අලුත් දෙයක්. ඇත්තම කතාව ඒකයි. මම හිතන් හිටියේ මං මාර වැඩ්ඩා අරක මේක. මට තේරුණා සමාජයට ගියාට පස්සේ මම පොඩි එකෙක් එච්චර එතන වෙන කතාවක් නෑ. මට මගේ අවුරුදු ගානේ මගේ සමාජ එක්ස්පීරියන්ස් එක මනින්න බෑ. අන්න ඒකයි. හරි. ඒකයි ඇත්තම සීන් එක. 11:31යි. තව ටිකකින් අපි 10 මිනිත්ස් මාක් එකට ළඟා වෙනවා. ඕකේ. I don't give up, bitch. I don't give up, bitch. ගෑණියෙක් වෙන්න එපා. තපා. This channel is for wolves. Wolf means if you try to build up alonely, not depending on anyone, okay, I will show you the willpower I have and I will give some motivation to you so you can keep on your journey, okay? Good luck, wolves. මොකෙක්වත් යට ජොබ් එකක් කරන්න නැත්තම් මට සතුටුයි. ජොබ් එකක් කරනවා නම් අයින් වෙන්න බලාගෙන කරපන්. මොකද එහෙම නැත්තම් ආබාධිතෙක් වගේ මගේ යාළුවෙක් නම් අයින් වෙන්න බලන් කරපන්. යාළුවෙක් නෙවෙයි නම් නිකන් මං කියන එක ගණන් ගන්නෙ නැති එහෙම එකෙක් නම් දිගටම කරපන්න. ඒකොල මිනිස් ජීවිතේ විනාශ කරගන්න. මට වැඩක් නෑ. හැබැයි මේකයි සල්ලි මත වෙන එකෙක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. ඔබ මිනිහෙක් මං කියන්නේ ඒකයි. මම අම්මා තාත්තා මත ඩිපෙන්ඩ් සල්ලි මත. හැබැයි I not try to අම්මා තාත්තා කමන්නේ ටිකක් හරි. හැබැයි නිකන් ජොබ් එකක් කරන උඹේ ජීවිතේම දීලා වෙන එකෙක් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. හරි. ඉතින් අපේ අම්මා කැමති නෑ මේ වගේ එක්ස්ට්‍රීම් ඒවා කරනවට. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ බං. දැන් මට තියෙන ඇඟ විතරනේ. වෙන වත්කමක් නෑ. ෆෝන් එක තියෙනවා ඇඟ තියෙනවා. එතකොට ඉතින් කරන්න වෙන්නේ මේ වගේ ඒවා තමයි. හරි. දැන් වෙන සල්ලි හරි මොන හරි තිබ්බනම් සල්ලි දීලා මම දැන් මිනිස්සුන්ට සල්ලි දෙන සීන් එකට කැමති. ඒ වුණාට සල්ලි නෑනේ දෙන්න. තිබ්බොත් දෙනවා. හරි. හරි 10 මිනිත්ස් එක පාස් කළා දැන් ටිකක් වෙලා දැන් එතකොට 12ක් විතර පාස් කරා. තව 48යි. ඕකේ බේබි. Don't give up, bitch. Don't give up. පාක්ෂරත් රෙගුලර් හරි. I don't කුණුහරුප කියන්නේ මේ channel එකේ. යාළුවෙක්ට නම් කියවෙන්න පුළුවන්. ඒ ඉතින් විහිළුවටනේ. තරහට කියන්නේ. Giving up is not an option. දැන් මම මෙහෙම ටෝක් දුන්නා නම් ඔබ ගෑණි පුස්තබ. හරි කතා කරගරිමු. කතා කරමු. මේකයි. මට කියන්න දෙයක් නෑ බං ඇත්තටම. මට දැන් මේක ඉන්න ඕන නිසා මම කතා කරන්නේ. හරි.
හරි කමන්නේ මං මේකේ මං හරි මෙහෙම මං කියන්න මේකේ මං හිටියොත් පෑම් මේක බලන එකාගේ 2025 සාර්ථක වෙනවා එහෙම නැත්තම් 2025 අසාර්ථක වෙනවා අවදානමක් කරන් උඹලා බලනවනම් බලපල්ලා නැත්තම් I don't care bitch because I'm going to however hold on this frank chair not frank position okay මෙහෙම ඉන්න අතාරුයි we are not fasting 15 minutes now though හරි මෙහෙමයි ස්ට්‍රැටජි එකට යන්න වෙනවා මෙහෙම ඉඳලා ටිකක් වෙලා ඉඳලා පුස්සලා ආයෙත් එහෙම තමයි ඉන්න වෙන්නේ එහෙම නැත්තම් ඉන්න වෙන්නේ ඔයගොල්ලෝගේ අනාගතේ මම මෙතන කැප කරනවානේ ඒ නිසා ඉතින් මම එහෙම බඩු වැඩක් කරන්නේ ඔයගොල්ලන්ට හරි මම බුදුගුණ මතක් කරන්නේ මචං ඉතින් එක්ස්ට්‍රීම් වෙලාවට බුදුගුණ තමයි හැමදාම මගේ ජීවිතේ පිහිටට ආවේ පහළ මිනිස් මාක්කේ මම කවදා පව් කරලා නේ අද පව් කරා no don't give up now don't give up නෑ give up කරන්නේ ඔල්ලු ඉන්න හරි I know නෑ give up කරන්නේ හරි ඔයා පස්ස උස්සන්න නෑ කමන්නේ ඉන්නෝ හරි පස්ස උස්සන්න okay bitch soldier you can do it I'm proud of you okay you can do it God, yeah. දන්නේ අමාරුයි හරි මයිටොකොන්ඩියා රිදෙනවත් දන්නේ මම කැඩෙට් කරා ඉස්සරහනේ මට මචං මං ඉංග්‍රීසි කෝස් එකක් කරා ඒකේ මාසෙක ඉංග්‍රීසි ඉගෙන ගත්ත දෙයක් නැත ඒ වුණාට මං මාර ටෆ් සිටුේෂන් එකක් ඉගෙන ගත්තා අපිට පීටි කරේ කොමාන්ඩෝ එකේ සර් කෙනෙක් හරි එතකොට ඒ සර් හැමදාම සුපිරිම එක්සයිස් දුන්නේ මචං මේක දැන් මම මොකෙක් වුණත් මම ඉංජිනේරුවෙක් වුණත් මම සුපිරි යූටියුබර් කෙනෙක් වුණත් ඒක තමයි මගේ ෆවුන්ඩේෂන් එක මං ඒ සර්ගේ නම මං දන්නේ මම රාජ් ගෲප් එකේ එක්කෙනෙක් විතරයි එතන උනේ ඒ වුණාට ඒ සර් සුපිරිම එක්සයිස් ටිකක් දීලා මම මෙන්ටල් ටික හැදුවා හරි දවස් දෙක තුනයි මාසයක්වත් හම්බුන්නේ නැහැ සර් තනියමුත් නෙමෙයි ගොඩක් අස්සේ ඒ වුණාට ෆුඩි මිනිහෙක්ට ඒක මාර විදිහට ඉම්පැක්ට් එකක් වුණා හරි තනියෙන් නැගිටින්න try කරත් ඒව මතක් වෙනවා මචං තනියෙන් නැගිටින්න කියන්නේ මම දන්නවා යකෝ මේක කොහොමද සාර්ථක වෙනවා කියලා එහෙම නෙමෙයි I want to give you some unusual experiments okay unusual body experiments that's the content about my channel now until I'm going to find enlightenment in this life okay until bitch අනිත් එක මං අවුරුද්දක් ඒ මාසයක් හිටියා රැන්ට මේ මං එන්න දවසේ තමයි දැක්කේ හරි කොච්චර සුපිරි දෙයක්ද කැඩෙට් කියන්නේ ජීවිතයට කියලා සිරාම සීන් එක
මොකද රන්ටැබි අත්ති තියෙන්නේ ලොකෝට ගාලා සූදානම් නොවී නොසිටිනු කියලා. හරි හැබැයි එද්දි තියෙන්නේ දුෂ්කර කාර්යයක්. දුෂ්කරතාවෙන් නුවද කරගෙන යන විට දුෂ්කරතාවය පහවයයි කියලා සිරාම කතාව. ඒක මගේ ජීවිතේ මම හැමදාම මතක් කරගත්තා. ඇත්තටම උඹලත් මොකක් හරි එක්ස්ට්‍රීම් ඩිෆිකල්ට් මොකක් හරි ටාස්ක් එකක් හරිද උඹලා ඒ ඩිෆිකල්ටි එක ත්‍රූ කරගෙන යනවා නම් ඩිෆිකල්ටි එක නැති වෙලා යනවා. ඇත්තම කතා. දැන් බලපන් මං කවදාවත් විනාඩි 20ක් ප්ලෑන් එකක ඉඳලා නැහැ. හැබැයි මං ගිව් අප් කරන එක රිෆියුස් කරා. හරි මට දැන් ඉච්චර අමාරු නේ. අමාරු නම් මං ඉන්නවා මම දන්නවා. කතා කරගෙන ඉන්නේ හොඳයි බං. මේක විනාඩියෙන් විනාඩි ෆෝට් දාන්න පුළුවන් සිරාවට. උඹලා YouTube එකේ වීඩියෝස් දාපල්ලා මොනවා හරි කමන්නේ. මොනවා හරි දාපල්ලා වවන එකක් හරි උයන එකක් හරි. එහෙම නැත්නම් උඹලා පොඩි ළමයින්ට ශිෂ්‍යත්ව පාඩමක් හරි O level පාඩමක් හරි එක්ක එක්සයිස් එක මොකක් හරි වෙන එකකට යටත් වෙලා ඉන්න එපා. මම මේ අමාරුවෙන් ඉන්න වෙලාවේ මම මෙහෙම ඇටෙන්ෂන් එකක් ගන්න ඒකයි තොපෙන්. හරි I want some attention to tell you don't depend on anyone. හරි අනිත් එක අවුරුදු 25ක් විතර අය පළවෙනි ජොබ් එකම එහෙම කියලා උඹලා සාර්ථක වෙන්න ඕනි කියලා එක එක රෙද්දවල් අහන්න ඕනි කියලා උඹලා මේ උන්ගේ ජීවිතේ උඹලාගේ ජීවිතේ කරගන්න එපා. උඹලා ඉපදුන ගමන් කිසිම එකෙක් ඇවිත්తే නෑනේ. ඒ වගේ කිසිම එකෙක් සමාජයට ගිය ගමන්ම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව තනියෙන් ගොඩ ගියේ නෑ. හරි එතකොට ඕන්න ඩිපෙන්ඩ් වෙලා ජීවිතේම ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව කෙලවි කෙලවි ඉන්න පුළුවන්. හැබැයි කෙලවි කෙලවි ඉද්දි කවදා හරි මතක තියාගන්න. හරි මං කිව්වා කියලා කෙලවි කෙලවි ඉද්දි කවදා හරි කෙලින් තනියෙන් ඔබ කොන්ද කෙලින් තියන් නැගිටින එකෙක් වෙනවා. එච්චරයි වෙන්නේ. ඒකට කල්යයි. Not don't give up, okay brothers. ආදරේ හරි don't give up. I don't give up. I'm going to success. මං උඹලගේ 2025 සාර්ථක කරන්න යන්නේ. හරි විල් පවර් එකක් දීලා මොටිවේෂන් එකක් දීලා මං කවදාවත් කරපු නැති වැඩක් කරලා උඹලගේ ජීවිතෙත් අසාර්ථකයි නම් එකම රෝල නම් ඒකට හේතුව බං උඹලා ජීවත් වෙන විදිහේ උඹලා කවදා හැමදාම කරන්නේ එකම දේවල් ටික එච්චරයි. වෙනස් දෙයක් කරොත් එහෙම වෙනස් රිසල්ට් එකක් එන මේකනේ බා විදිය. කෙන්න පෙරුණා මම ඉන්නවා කොල්ලෝ. හරි එච්චරයි. අනේ help me. නෑ ඉඳපන් කොහොම හරි. අම්මා මේක දැක්කොත් අනිවාර්යෙන් බනිනොයි. කරන්න දෙයක් නෑ මචං. මන් දන්නවා මේක එකෙක්ගේ හරි ජීවිතේ විල් පවර් එක වැඩි වෙනවා. ෆෝකස් එක වැඩි වෙයි. හරි උඹලා මං කියන වචනයක් හරි විශ්වාස කරන්න පටන් ගයි. ඒ ඇති මචං ජීවිතයක් වෙනස් වෙන්නේ. ඒකයි මට ඕනේ. කවදාවත් කරලා නැති දෙයක් කරන්න බය වෙන්න ඕනේ. හරි මේ ගිව් අප් කරන්න එපා. ફોකස් එක නැති කරගන්න එපා. හරි විනාඩි 25ක් ගියා. 25ක් ගියේ නෑ. ඔන්න හිටපන්. වමන යන්නත් වගේ බං. ගිව් අප් කරන්න එපා කොල්ලෝ. අත තැලෙනවා. අවල්ලන්න බෑ කොහොමද.
give up, bro. I don't give up. Trust on me, okay? Trust on me. I don't give up. I don't give up. I don't give up. I don't surrender. ඉඳපන්. කොහොම හරි ඉඳපන්. හරි පෑ ගැන හිතන්න එපා ඊළඟ විනාඩිය ගැන හිතපන්. අතේ මසල් ක්‍රෑම්ප් එකක් වෙයි දන්නේ දැන් අත රිදෙනවා. අමාරුයි. 25 වෙන්න ළඟයි. කොන්ද රිදෙනවා. කොල්ලනේ. give up කරන්නේ නැහැ මං. උඹලත් give up කරන්න එපා ජීවිතේ. වෙන එකෙක්ට යටත් වෙලා උකි මත සල්ලි මත ඩිපෙන්ඩ් වෙන්න එපා. හරි. පුළුවන් නම් ෆ්ලෑන්ක් එකේ ඉඳපන් දවසට විනාඩි. ඇඟ ගැන හිතපන්. මේ ඇඟ විතරයි උඹලට ජීවත් වෙන්න තියෙන්නේ. මේක අස්සට වෙලා උඹ මොන සල්ලි වන්න මොනද ටෙස්ට් එක ගන්න මෙහෙම අවුලන්න. ඒක මම සලකන්නේ give up කරන්න කියලා. Sometimes we have to take some small rests. හරි. උඹ 25ක් හිටියා. තව 35යි. ඕකත් ඉන්න පුළුවන්. හරිනේ. If you attack again, if you high, if you high, හරි කොල්ලෝ give up කරන්නේ. ෆෝකස් කරන්න. බුදු සරණයි. රෙකෝඩ් එකට 30ක් වෙන්න යන්නේ. ඒ කියන්නේ 28ක් ඉඳලානේ. හරි. තව පැය භාගයයි. අන්තිමට give up කරන්න එපා කොල්ලෝ. හරි. උඹ දැන් හිටියට වැඩි අඩු වෙලාවක් ඉන්න යන්නේ. තව ටිකකින්. අමාරුයි. හරි. Don't give up, okay? I love you, okay? I love you. Don't give up. Okay? Don't give up. Hold on, okay?
Hold on. I love you, okay? Hold on. Okay. යම්කිසි වෙලාවක් ගියාට පස්සේ මචං මොටිවේෂන් ඔක්කොම නැති වෙනවා. දැක්කනේ මුලින් හිටපු විදිහ දැන් ඉන්න විදිහ. එතකොට උඹලට මතක තියෙන්නේ හරි එක්ක බුදු ගුණ එහෙම නැත්නම් උඹලගේ ආගම එහෙම නැත්නම් උඹලා කරපු අමාරු දේවල්. එච්චරයි ජීවිතේ අමාරු දේවල් කරපල්ලා බය වෙන්න එපා. මොකද ඊළඟ අමාරු දේ කරන්න උඹට ඒක ශක්තියක් වෙයි. ඒක මතකේ මම ගල් ගුහාවක ඉඳලා තියෙන රැයක් එළි වෙනකම් වකුඩු කරගෙන කකුල් සහ මම වෙඩිවදින්න හැරි කෑම්පයක් ළඟට ගිහින් තියෙනවා. සහ මම පුකේ පට්ට ලොකු තුවාලයක් තියෙද්දි රෙස්ලිං ගහලා තියෙන අතත් පැනලා දිනලා තියෙන. ඒ ටික තමයි මම මතක් කරගන්නේ. හරි oh I love you baby but up විනාඩි 30ක් ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ උඹ ඉන්නෝනි තව විනාඩි 30කට අඩු වෙලාවක්. එන්න ඕනවා. ඉඳපන්. Don't give up, baby. Rest. එක කැමරා ෂොට් එකයි වෙන්නේ නැති. ඒ වුණත් මේක කොල්ලෙක්ගේ ධෛර්යය පිළිබඳ කතාවක ආරම්භය. හරි. ඇත්තටම කොල්ලෙක්ගේ ධෛර්යය පිළිබඳ කතාවක ආරම්භය. උඹලට මොකක්වත් තියෙන්න ඕනේ. මම ඉන්නවා පැයක්. මම ඉඳලා නැහැ ජීවිතේට. මම විනාඩි මම යනවා වගේ. විනාඩි විනාඩි 15යි මගේ ජීවිතේට උඩරිම ඉඳලා තියෙන අද පැයක් ඉන්නවා. හරි මගේ ජීවිතේ අවුරුදු 25න් පස්සේ සමාජෙට ගියාට පස්සේ ෆේල් වෙලා ආයෙත් අලුත් ආරම්භයක් ගන්න ඉච්චරයි. කතා කරගරිමු නැත්තම් බෑ. අම්මෝ පෙන්හල් වලට හරියට හුස්ම යන්නේ. උඹලා සිගරට් අරන් බොන්න එපා. හරි ඒක ලොකු අමාරුවක්. උඹලා කවදාවත් ඇඟ ගැන ටෙස්ට් කරගන්න නැත්තම් උඹලට සමහර විට සිගරට් බිව්වට පස්සේ තියෙන අමාරුව තේරෙන්නේ නැතුව ඇති. ඒ වුණාට උඹලා පොඩ්ඩක් දුවලා එහෙම බලවන්නකෝ. කොච්චර අමාරුයිද කියලා. සිගරට් වලින් මිදියන්න. හොඳයි. ආදරයට කියන්නේ. හොඳ වැඩක් නෑ.
රෙද්දවල් උඹලට හුස්ම ගන්න තියෙන්නේ ඔය පෙනහළු දෙක විතරයි මේ ජීවිතයට මේක මතක තියාගනි කාර් එක ගෙදර ගෑනි දරුවෝ ඕනි දෙයක් උඹලට ගන්න පුළුවන් වී හැබැයි පෙනහළු දෙයක් ගන්න බෑ හරි මොනවාගේ නැතිවුණු අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන් ඒ වුණාට උඹලගේ සෞඛ්‍ය පිරිවුණු පිළිසරණක් නෑ හරි ඒක මතක තියාගන්න උඹල මේක වැළුවනම් කවුරු හරි උඹල මම විශ්වාස කරනම් පැයක් ඉදී කියලා තැන්ක් යූ හරි මම ඉන්නවා කොහොමත් ඉන්නවා උඹලා ගිවප් කරන්න එපා උඹලා තනියෙන්ම මැච් එකක් ගහන්න ඕනි හරි මැච් එක ගහන්න උඹලා සල්ලි නැති දුප්පත්ම එහෙම එකෙක් නම් හරිද ෆෝන් එකක් නැති වෙන්න බෑනේ නැත්තම් මේක බලන්න බෑනේ උඹලට පොඩියට හරි YouTube channel එක TikTok channel එක නැත්තම් ට්‍රේඩ් කරන්න මොනවා හරි ඉගෙන ගනින්න හරි වෙන එකෙක් මත ජීවිතේම සල්ලි මත ඩිපෙන්ඩ් වෙන්න එපා සල්ලි තියනවනම් පුළුවන් නම් ග්‍රීන් හවුස් එක කරකම් මේක ගහගෙන ඉන්න මම ලොකෝට බිස්නස් කියලා දන්නේ මම දන්නම් උඹලගේ හිත්වලින් උඹලා තනියෙන් වෙලාවක් කරන් හිතුවොත් එහෙම හරිද අහගනින්න උඹලට හොඳින් බිස්නස් එක හිතාගන්න පුළුවන් ඒක මට කරන්න බෑනේ මම උඹලා ගැන දන්නේ මට හොඳින් බිස්නස් එක YouTube channel එකක් හරි TikTok channel එකක් හරි එහෙම එකක් මොකද මට කතා කරන්න පුළුවන් විල් පවර් එක තියෙනවා එතකොට ඉතින් ඒක හොඳයිනේ බා නේ උඹලට වෙන දේවල් වෙන්න පුළුවන් උඹලට ගොඩක් හොඳට හිතන්න වෙන්න පුළුවන් උඹලා සමහරට ගොඩක් නිර්භීතයි වෙන්න පුළුවන් හරි නැත්නම් රඟපාන්න පුළුවන් වෙන්න පුළුවන් හරි හරිද I don't cheat okay I don't cheat චීස් 6ක් ගිහිල්ලා තව 1000 24 Don't give up on your control of your life, okay? That is what I wanted to tell with this video. Sorry. Don't give up of your control in your life, okay? Don't ever keep control on your life. It is your life. I don't give up. Focus කරන්න. හරි. ෆෝකස් එක නැති වෙන එනි වෙලාවකින් වැටෙන්න පුළුවන් ඔබ. හරි. ෆෝකස් කරන්න ඕනි. ෆෝකස් එක නැති කරගන්න එපා. ජීවිතේදීත් හැමතැනකදී දැන් ඔබ මේ ෆ්‍රෑන්ක් එකේදී ෆෝකස් එකේ ඉන්න ඕනි. ෆෝකස් එක නැති වුණොත් ඔබ විනාඩි 38ක් අමාරුවෙන් හිටපු ෆ්ලෑන්ක් එක පැයක් ඉන්න බැරි වෙනවා හරි උඹ පරාජිතයෙක් වෙනවා ෆෝකස් කරන්න ඕනි උඹට පුළුවන් හරි ෆෝකස් කරන්න ඕනි හරි අප් ඇඟිලි මහන්සි නොවැඩි අත් දෙක ඇඟට තද කරලා පොඩ්ඩක් ලේසි පොසිෂන් එක හොයාගත්ත දැන්. ඒකෙත් ඉන්න පුළුවන් නේද දන්නේ. විනාඩි 38යි. හති මේ ස්ටේෂන් එක එක්සයිස් එක මෙච්චර හදි නම් බලන්න මැරතන් එකක් එහෙම දිව්වොත් සිගරට් බොනේ කොච්චර අමාරු වෙයිද
හරි දැන් තව ටිකයි 1000ට ගණන් කරමු. හරි එතකොට වෙලා ගිහින් තියෙද බලමු. 1 2 3 4 5 73 74 75 76 77 78 79 හරි 100 400යි අමාරුයි බං. Pansiai.
අන්තිම මොහොතේ නම් ගිව් අප් කරන්න එපා කොල්ලෝ හරි ඉන්න පුළුවන් වාට මම දන්නවනේ මම වත් එක ජීවිතේම හිටියන්නේ හරි වාට ඉන්න පුළුවන් හරි බය වෙන්න එපා බය වෙන්න එපා හරි වාට ඉන්න පුළුවන් හරි මම දැකලා තියෙනවා කරලා තියෙන වැඩ හරි වාට ඉන්න පුළුවන් හරි හතලිස් පහේ මාක්‍යය පහුවෙන්න යන්නේ තවටික්කි ඔයත් ඔයාලට යාළුවෙක් නැත්තම් තමන්වම යාළුවෙක් කරගන්න හරි ඒක වටිනවා ගොඩක් අමාරු වෙලාවට කවුරුත් නෑ අමාරු වෙලාවට හරි අමාරු වෙලාවට කවුරුත් නෑ අම්මා තාත්තා තමයි අන්තිමටම ඉන්නේ ඊට පස්සේ ඊටත් වැඩි අමාරු වෙද්දි කවුරුත් නෑ හරි තමන්වම යාළුවෙක් කරගන්න හරි අත හිරි වැටෙනවා හරි ඌගත් එක නැති කරගන්න එපා කොල්ලෝ ඉන්න මෙහෙම හිටිය අපි මෙහෙම ටිකක් හොඳයි දැන් ඉස්සර අමාරුයි දැන් අතට අමාරු නිසා මේක සැපක් මේකට අපි ඉස්සර හිටියේ මොකද්ද පොසිෂන් එක හිටි පොසිෂන් එක කොහොමද මට මතක නැහැ 46 තව විනාඩි 14ක විනාඩි 5ක් ඉඳලා තියෙනවා මගේ මැනිකාරේ ඉන්න ඕනි හරි love you thank you හරි මෙච්චරලා හිටියට give up කරන්න එපා අන්තිම විනාඩි 12 ඔයාට පුදුම හිතේ හරි පැයක් හිටියම කවදාවත් වා කරලා නැහැ නේද එනිසා give up කරන්න එපා මැනික හරි ඉන්න ඕනි හරි ඔයා ඉන්නවා මන් දන්නවා ini nanti deh
අන්ති විනාඩි 10ක් කියන්න තාම කියන්නේ කකුල හිරයට නෝබ හරි හරි පැටි වෙන්න ඉන්න සිගරට් බොන්න එපා අය හරි ජීවිතේ අමාරු වෙලාවට කාලය යන්නේ ගොඩක් හිමි දැන් මට මෙතන තප්පරයක් යන වේගේ විනාඩියක් වගේ පේන්නේ ඇත්තටම හොඳ කාලවල් ඉක්මන් යනවා නරක කාලවල් ගෙවෙන්නේ නැහැ වගේ හැබැයි නරක කාලෙදී එන එක්ස්පීරියන්ස් එක හොඳ කාලවලදී නෑ ගොල්ලෝ හරි කිව් අප් කරන්න එපා හරි හරි තව විනාඩි 10යි වගේ ඉන්න ඕනි තව විනාඩි 10යි තප්පර 5ක් වගේ දැන් 9:50ක් 40ක් වගේ ඉන්න ඕනි ගොල්ලෝ මගේ රෙස්ලින් ටීම් එකේ වුණා බා thank you හරි මෙහෙම ධෛර්යය දුන්නන මොලකට ඇත්තටම අල්ලාහට thank you අම්මටයි අප්පච්චිටයි thank you හරි මම ඉන්නවා දැන් කොහොමද හරිද කැඩෙට් පැටුන් එකේ කොල්ලොන්ට thank you හරි ඔයාලගේ පුතා ඔයාලගේ කෝප්‍රල් ඔයාලගේ කැප්ටන් ඔයාලගේ ශිෂ්‍යයා ජීවිතේ පටන් ගන්න යන්නේ තනියෙන් ඒක විශේෂයි හරි ඇත්තටම I'm proud of myself ඔයාත් තනියෙන් පටන් ගන්න ඕන මොකක් හරි I'm proud of you also විනාඩි 9 ඉන්න පුළුවන් ඔයාලට කොල්ලෝ හරි ඉන්න ඕනේ මමත් මේක පටන් ගන්න හිතුවේ නෑ මට ඉන්න පුළුවන් කියලා ඒ වුණාට අපිත් නොදන්න ගොඩක් ලොකු දක්ෂතා අපිට තියෙනවා හරි ඒකට එළියට එන්න දෙන්න හරි කොටුවකට හිර වෙන්න එපා කොල්ලෝ හරි මීට කලින් මම ඉටිපන්දම කතේ අල්ලගෙන ඉන්න වීඩියෝ එකක් කරා හරි එතකොට මල්ලවාරච්චි සර් කිව්වා මට ඇඟට හානි කරගත්තේ නැත්තම් ඒ ඔයාව කරපු වැඩේ හොඳයි එහෙම ගිව් අප් කරන්නේ නැතුව ෆයිට් වලත් ඉන්න කියලා හරි ඒක මට ලොකු ශක්තියක් වුණා I don't give up okay දුෂ්කර කාර්යයක් දුෂ්කරතාවය හොද කරගෙන යන විට දුෂ්කරතාවය පහව යනවලු ගොල්ලෝ හරි එහෙම පහව යනවාද කියලා මම දන්නේ හැබැයි ඔයාට ඉන්න පුළුවන් දුෂ්කරතාවයට මුහුණ දීලා පුරුදු වෙන්නේ නේද කොල්ලෝ ඉන්න ඕනි හරි තනියෙන්ම මැච් එකක් ගහන්න ඕනි කොල්ලෝ හරි කොහොම හරි මේක බලනුන්ට මං කියන්නේ
හරිද තනියම මැච්චක් ගහන්න ඕනි කොල්ලු හරි කාටවත් යටත් වෙලා ඉන්න එපා හරිද අවංකවම බොක්කෙන් කියන්නේ හරි තව විනාඩි 6යි තව විනාඩි 6යි ඔයාට ඉන්න පුළුවන් ඉන්න අන්තිම මොහොතේ give up කරන්න එපා මගේ මැනික හාද I love you හරිද ඉන්න පුළුවන් ඔයාට හරි අන්තිම මොහොතේ give up කරන්න නෑ නේ පැටියා නේද I love you හරි ඉන්න පුළුවන් තව විනාඩි 5යි තව විනාඩි 5යි ඉන්න ඕනේ මගේ මැනික හරි විනාඩි 5යි හරිද අම්මා මට උඹලගේ ජීවිතේ කාරගන්නේ නොකරන්න ඕනේ වුණා. හරිද? ඒ නිසා මම කොහොම හරි අල්ලන් හිටියා. හරි. මම මේක මිලියනයක් ගහනවා. කොහොමද? හරිද? පුළුවන් ඉක්මනටම උඹලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඕනි හරි. මේ ජර්නි එකේ කොටස්කාරයෙක් වෙන්න උඹලා තව විනාඩි 3යි කොල්ලෝ. ඔයාලට පුළුවන් කොහොමද පුළුවන් අන්තිම මොහොතේ ફોකස් එක නැති වුණොත් ලොකු රිග්‍රෙට් එකක් වෙයි අල්ලන් ඉන්න පැයක් ගියා කියන්නේ තව විනාඩි 2ක් තියෙනවා හරි ඉන්න සියයට ගණන් කරමු 100
99 98 97 96 95 94 93 92 91 90 89 88 87 89 85 87 83 82 81 79 78 I don't know, but I know one thing. I'm going to hit 1 million. I don't know, but I know one thing. I'm going to hit 1 million. I know it. I have willpower. I have love. I'm going to hit that. Aduh. Ketiga gamanak hari. අමාරු වැඩක් කරා මාර නිදහස දෙන්නේ නැහැ. මට මචං හැමදාම එක්ක ඇත්තටම මත් වෙලා ඉන්න ඕන වුණා. එහෙම නැත්නම් අමාරු වැඩක් කරන්න ඕන වුණා. දැන් මම රෙස්ලින් ගහපු කාලේ මං එහෙම නිකන් ආරෝමය පාවිච්චි කරේ නේ. දැන් පාවිච්චි කරන්නේ නැති නිසා නිකන් ඔළුවට අමාරු. ඒකෝට එක්සර්සයිස් කරාම හරියනවා. මන් දන්නේ අම්මා මේක කපන්න ගියේ ඉඳලා මෙච්චර වෙලා නම් අම්මවත් බලන එකක් නැහැ කියලා මම හිතනවා. මම කියන්නේ සිගරට් බොන එක නවත්තන්න ඕන මහා මහා. උඹලා බඩ පැක්ද අම්මෝ පැක් නෙමෙයි මමා. හරි ගොඩන්නේ hari. Brothers, I don't know. But I did that
වට්ටයිනවා. ඕකේ. අඩු මූණ ලේගින් ඒකයි මේ මූණ වෙනස් වෙලා තියෙන්නේ. අඩු මූණු දෙක දැම්මනම් හරිනේ. හැබැයි තම්නේල් එකට මූණ වෙනස් වුණා කියලා දානවද නැත්තම්? හරි ෂිටෝක්ස් වැඩන්නේ. හරිද? මේ අහපල්ලා මම දැන් මම කවදාත් ප්ලෑන්ක් එකේ විනාඩි 20 විනාඩි 15කට වැඩි ඉඳලා නැහැ. විනාඩි 25 ඉඳලා නැහැ මම හිතන්නේ. හරි 15ක් ඉඳලා තියෙනවා. ඒත් මම ගොඩාක් කාලෙකින් කිසිම එක්සර්සයිස් එකක් කරපු නැති මිනිහෙක්. හැබැයි ආයෙත් මං අද කරා ඊයේ විනාඩි 5ක් ඉඳලා බැරි වුණා. ඊට පස්සේ ඊළඟ එකේ විනාඩි 6ක්ද කොහොමද ඉඳලා වැටුණා. ඊට පස්සේ මම කියන්නේ උඹලට මේ ජීවිතේ හැක් එක. උඹලට මොකක් හරි කරන්න බැරි වුණ දෙයක් තියෙනවා කියපල්ලෝ. හරිද? උඹලා එහෙම කරන්න බැරි වුණ දෙයක් තිබ්බොත් ඒක ඊට ඉස්සෙල්ලා දවසේ try කරන්න ඕනි. හරි try කරන්නේ නැතුව මේක කරන්න බෑ. try කරන්න ඕනි. උපරිම මේක try කරලා උඹලා දැන් ඒකට නිකන් අර දැඩිව පුෂ් නොකර නිදාගනින්නකෝ. හෙට කරනවා කියලා. එතකොට හෙට කරන්න පුළුවන්. ඒ කියන්නේ නිින්ද කියන එක මචං. ඒ කියන්නේ මම පුළුවන් වුණොත් මම මේක කියන අතරතුරේ මම කියන්නම් මම දන්න දේවල් ටික. නිින්ද කියන්නේ බං අපි නොදන්න මහා අద్భుත දෙයක්. හරි. ඒ කියන්නේ ඒක නිකන් අර අපිට නිකන් අර ඇඟේ සෛල මොඩිෆයි වෙනවත් එහෙම එකක් එහෙම කෑල්ලකුත් තියෙනවා. හැබැයි ඒක ඒකේ පොඩි කෑල්ලක්. හරි. නිින්ද කියන එක බං මහා ඒ කියන්නේ උඹලගේ ෆන්ක්ෂන් එකට දැන් උඹලා හිතපල්ලකො රස්සාවක් කරන එකෙක් හිතපංගු. හරිද? උඹලා නිදාගත්තේ නැත්තම් උඹලා දන්නවද? හරිද? උඹලගේ ප්‍රතිශක්තිය 40කින් හරි 60කින් හරි අඩු වෙනවා. එන උඹලට වැඩි ලෙඩක් හැදෙන්න තියෙන අවස්ථාවත් එහෙමයි. අනිත් එක ආයු කාලෙ කෙටි වෙනවා. නිදාගත්තේ නැත්තම්. හරිද? ඒ කියන්නේ උඹලගේ නිින්දේ තියෙන REM sleep, non REM sleep කියලා. rapid eye movement sleep, non rapid eye movement sleep කියලා. ඒ කියන්නේ ඇස් මෙහෙම වෙන එකයි මෙහෙම. දැන් මගේ උඹලට පේනවත් දන්නේ මෙහෙම. ඒ හීන පේන නිින්ද කියලා අපි කියන්නේ. ඒ rapid eye movement sleep එක. ඊට පස්සේ rapid eye movement sleep එකේ ඔයාලගේ body එක ඔක්කොම paralyze ඇස් දෙක විතරයි වැඩ කරන්නේ. ඇස් දෙකයි කන් දෙක. හරි. මේ අර අනිත් එකේ ඇඟ වැඩ. ඒ කියන්නේ ඇඟ recover කරන එකේ ඇඟට blood යවලා recover කරනවා. ඒ non REM එක. REM sleep එක මචං. ඒ කියන්නේ REM sleep එක දැන් උරගයොන්ට එහෙම REM sleep එක නෑ. හරිද? ඒ කියන්නේ උඹලා දැන් අර මේකේ ඩිවලොප් වෙද්දි උරගයෝ ඉඳලා කුරුල්ලොන්ට පොඩ්ඩක් තියෙනවද නැද්ද මන් දන්නේ නැහැ. කොහොම හරි ශීරපායින්ට REM sleep එක තියෙනවා. මිනිස්සු පරීක්ෂණයක් කරලා තියෙනවා මචං. මීයෝ තියාගෙන මේ මීයොන්ට ස්ලීප් එක නොදී ඉඳලා, ඒ කියන්නේ නිින්ද නොදී හිටියොත් උන් දවස් 14කින් හරි ඔහොම ගානකින් මැරිලා තියෙනවා. හරිද? ඒ කියන්නේ කන්න බොන්න ඔක්කොම දීලා නිින්ද විතරයි දීලා නැත්තේ. එතකොට උන් දවස් 14කින්ද කොයිද මැරිලා තියෙනවා. හරිද? ඊට පස්සේ උන්ගේ non REM sleep එක නැති කරාම උන් මැරිලා තියෙන දවස් 60කින්. REM sleep එක නැති කරාම, ඒ කියන්නේ rapid eye movement sleep එක නැති කරාම උන් මැරිලා තියෙනවා දවස් 40කින්. ඒ කියන්නේ දැන් උඹලා ඇඟ recover වෙන එක නෙවෙයි උඹලගේ නිින්දෙන් තියෙන ලොකුම වැඩේ. යන්නේ ඒකයි මට ඒකෙන් කියන්න ඕන. උඹලා තේරුණාද නැද්ද මන් දන්නේ. හරි. නිින්දෙන් තියෙන ලොකුම වැඩේ බං උඹලා ඊළඟ දවසේ තියෙන ටාස්ක් එකට ලෑස්ති වෙනවා. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ දැන් උඹ හිතපන් උදේ ඊළඟ දවසේ උඹලට තියෙනවා මොකක් හරි බිස්නස් මීටින් එකක් හරි නැත්තම් නිකන් මේ ලොකු ටෝක් දෙන්න ඕනේ නෑ. ඊළඟ දවසේ ගෑණියෙක්ගෙන් අහන්න දෙනවා කියලා හිතපන්. හරිද? එතකොට උඹට බං කොච්චර ප්‍රැක්ටිස් වුණත් ඒකේ පර්ෆෙක්ට් එකක් වෙන්න බෑ. හරිද? හැබැයි උඹ ප්‍රැක්ටිස් වෙන්න ඕනි. මොකද උඹට දෙන්න ඕනි උඹේ මොළයට අවශ්‍යතාවයක්. උඹලගේ හෙට දවසේ මේක තියෙනවා මේක කරන්න කියලා. හරිද? එතකොට උඹලා නිින්දෙන් ඒක හදනවා බං. ඒ කියන්නේ උඹලගේ මොලේ උඹලා දන්නවද මෙහෙම කේස් එකක් තියෙනවා. ඒ කියන්නේ උඹලගේ මොලේ උඹලට පාවිච්චි කරන්න බෑ 100%ක්වත්. හැබැයි ඉතුරු කෑල්ල ඔක්කොම තියෙනවා මොලේ. නිින්දේදී ඔක්කොම පාවිච්චි වෙනවා. උඹලා ඒක දන්නවද නෑනේ? තේරෙනවද? ඒ කියන්නේ අධිමානසික බල අරවා මෙව්වා අහසින් ගිය යෝගීන් අරවා මෙව්වා තියෙනවනේ. ඒ ඔක්කොම උඹලගේ උන්ගේ මොලෙන් එක්ක හිතින් මොකෙන් හරි නේ කරන්නේ. ඒ කියන්නේ උඹලගේ ඇඟටත් පාවෙන්න අරවා මෙව්වා කරන්න විනිවිද යන්න ඔක්කොම පුළුවන් ඇති. සිරාම සීන් එක මේ ඇඟට අපි ඒක දන්නේ එච්චරයි. අපි අර බටහිර විද්‍යාවට කොටු වෙලා ඉන්නේ. තේරෙනවද?
ඒ බටහිර විද්‍යාව දැන් උන්ගේ පාත් එකෙන් හොයාගෙන ආයෙත් මෙහෙම එනවා. ඒ කියන්නේ නිින්ද එහෙම ලොකු දෙයක්. මීට වැඩි අපිට දේවල් ඒ කියන්නේ උඹලා හිතපල්ලා උඹලා නිින්දෙන්. හරි. දේශනා අදාළ නැත. මම කියන එක අහපන්කෝ. පැය 8ක්වත් 9ක්වත් අඩුම තරමේ නිදාගන්න. හරිද? එහෙම නැත්නම් උඹලා ඔය ලක්ෂයක් හරි එහෙම නැත්නම් 50000ක් හරි ලක්ෂ 2ක් හරි ලක්ෂ 5ක් හරි හොයලා මොකද්ද කරන්න කියලා උඹලා හිතපල්ලා. ඇත්තටම නිදාගන්න නැත්තම් හරිද? ඒ කියන්නේ මෙහෙමයි. මට ළඟදි කොල්ලෙක් හම්බුණා. හරි ඌනම් සුපිරි එකෙක් තමයි. බඹරා. ඌ මට කිව්වේ හරිද? මල්ලි කෙනෙක්. ඌ මට කිව්වේ අර අනාගතේ තියෙන සැප බලාගෙන ඉන්න එපා. එහෙමනේ අපි දිගටම කරේ. ඉස්කෝලේ ගියේ අනාගතේ සැප බලාගෙන. මම නම් ඉතින් එහෙම සිරාම අනාගතේ සැප බලාගෙන ඉස්කෝලේ ගියේ නෑ. හැබැයි මට තේරෙනවා ඒක. ඌ කියන එක. හරි. ඊට පස්සේ ඩිග්‍රී එක කරේ හොඳ ජොබ් එකක් හම්බෙයි කියලා බලාගෙන. මම එහෙම කරෙත් නෑ. හැබැයි ජොබ් එක කරද්දි මම පඩියක් බලාපොරොත්තු නෑ. එහෙම ඉතින් ඒක ඕන එකේ බලාපොරොත්තු වෙන එහෙම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ පඩි වැඩි වෙන එක බලාපොරොත්තු වුණා. ඊට පස්සේ අන්න එහෙම ජොබ් එකක් කරා මං ඒතකොට බලාපොරොත්තු වුණා. එහෙම ඌ කියන්නේ දැන් කිසිම දෙයක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. එදිනදා ගෙවන එක එදිනදාම කරගන්න බලපන්. ඒ කියන්නේ උඹලා පළවෙනි YouTube වීඩියෝ එකක් හරි පළවෙනි එකක් දානවා නම් ඒකම රීච් කරගන්න බලපන්. බැරි වෙයිද දන්නේ. හැබැයි මේ මයින්ඩ් සෙට් එක කඩාගන්න. ඒ කියන්නේ අනාගතේ මට හරියයි. එහෙම නෙවෙයි. උඹලට දැන් අද නිදාගන්න නැත්තම් අද නිදාගන්න නෑනි. ඒතර අනාගතේ කවදාවත් ඕක එන්නේ නෑ. එහෙම එනකන් ඉන්නත් එපා. උඹලගේ ජීවිතේ බං උඹලගේ ප්‍රධාන දෙයක් නෙවෙයිද නිදාගන්න එක. ඒක මූලික අවශ්‍යතාවයක් නේ. ඇත්තටම ඒක බං උඹලට රුපියල් ලක්ෂ 3ට ලක්ෂ 4ට ලක්ෂ 5ට එහෙම කැප කරන්න දෙන්න බෑ බං. නෑ මම කියන්නේ සිරාම කතාව. උඹලා ජීවිතේ අවුරුද්දක් වටිනවද? මිලියනයක් දුන්නා කියපන් මිලියනයකට වටිනවද අවුරුද්දක්? උඹ හිතපන් අවුරුද්දක් නිදාගන්න නැතුව ඉන්නවා. මාසෙට උඹට මිලියනේ ගානේ දෙනවා ඔන්න කෝටියක්. උඹ ඊට පස්සේ අවුරුදු 60දී 65දී විතර උඹ පට්ට කෝටිපතියෙක්. උඹට සල්ලි වලින් ඕනි දෙයක් කරන්න පුළුවන්. අවුරුදු 65දී උඹ මැරෙනවා. උඹ අරක කරේ නැත්නම් 65යි 66යි හොඳට ජීවත් වෙන්න තිබ්බා. එහෙම හිතපන් කුනික. මිල කරන්න බෑ උඹේ වයස කියන එක හරි. ඒ නිසා මං කියන එක අහපන්. හරිද? මම කියන්නේ දැන් මම මේකේ පැයක් හිටියනේ. උඹලා මම මේකේ උඹලගේ බලන එකෙක්ගේ හරි මතයක් වෙනස් කරන්නයි ඒක කරේ. මටත් අමාරුයි තමයි. හැබැයි මම හිටියනේ. හරිද? උඹලා හරි උඹලා උදේ නැගිටලා හරි කොයි හරි වෙලාවක විනාඩි 5ක් ඉන්න try කරපන්. මම හිටපු විදියට අත දිගෑර හරි උඩ පල්ලෙහැ ගිහින් හරි කොහොම හරි හිප් එක බිම තියන්න එපා. කකුල් බිම තියන්න එපා. අත් විතරක් බිම තියපල්ලා. ඇඟේ අත් දෙකයි මේ ටෝස් දෙකයි බිම තියපන්. ඒ හැර වෙන මොනවත් බිම තියන්නේ නැතුව විනාඩි 5ක් ඉඳලා උඹලට තේරෙයි ඒක ඉන්න ඔච්චර අමාරුයිද කියලා. එහෙම අමාරුයි නම් උඹලා විශ්වාස කරපන්. මම තොපිට කියන්නේ මේ ආදරේට හරි. ආදරේ කියන්නේ මම උඹලා දැකලවත් නැති එහෙම එකෙක් තමයි. මම උඹලව දැකලත් නැහැ. උඹලගෙන් මට වැඩකුත් නැතුව ඇති. හැබැයි මට වැඩක් තියෙනවා ඇත්තටම. තේරෙනවා? මං කැමති නෑ එහෙම කවුරුත් විනාශ වෙනවා. ඇත්තටම. මම දැනන් හිටිය එක දෙයක් තමයි මේක. මම ජීවිතේ මොනවා කරයිද දන්නේ. හැබැයි මම ජොබ් එකක් කරනවා කියන එක මම නොකළ යුතු දෙයක්. ඒක මම දැනන් හිටියේ. ඒ ඉස්සර ඉඳන්ම මම දැනන් හිටියා බං. මම කරන්නේ නැත කොහොමද? හරි මේක ෆේල් වුණා. හරිද? මං තව මොකක් හරි එකක් try කරනවා. තනියෙන්ම කරන්න. හරි. ජොබ් එකක් නම් කරන්නේ නැත. දැන් මට ප්‍රෙෂර් එකක් එනවා. ඒ ප්‍රෙෂර් එකත් මේකේ රිලීස් වෙනවා වෙන්නේ නැති. හරි. අම්මා කියනවා මෙහෙම ජොබ් එකක් කරපන්. එහෙම ඊට පස්සේ අර නෑදේ අරවම් කැම්පස් ගියා. අරවම් මෙව්වා සීන් එක. I don't care. හරි.
උඹලට පෞරුෂයත් ඉන්න ඕන නම් මම කියන්නේ සිරාම කතාවක්. උඹලා පොඩ්ඩක් එක්සර්සයිස් කරපල්ලකෝ. එක්සර්සයිස් කරාට පස්සේ උඹලා ටෙස්ටෝස්ටෙරෝන් කියලා හෝමෝන් එකක් තියෙනවා. හරි. ඒ හෝමෝන් එක වැඩි වෙනා පුළුවන් නම් සුවං ඉන්ධනය කරන එක නතර කරපල්ලා. හරි. එතකොට උඹලට ඕනි එකෙක්ට මුහුණ දෙන්න පුළුවන්. සමහරට උඹලා ඌ නිකන් මෙතන ජෝන්ස් වගේ සුපිරි එකෙක් වෙන්න පුළුවන්, ගහ ගන්න පුළුවන්. හැබැයි උඹ උටත් බය නැහැ. ඌ උඹව මරන්නත් පුළුවන්. හරිද? හැබැයි උඹ උට බය නැහැ. තේරෙනවද මං කියන දේ? අඩෝ ඒ වගේ පාට සුපිරි ඩිසිප්ලින් නෑ රෙස්ලිං වලින් හැදෙනවා. තේරෙනවද? උඹ මරන්න මොකෙක් හරි ආවත් උඹ දන්න ඌ මරන්න උඹ මරයි කියලා. හැබැයි උඹ බය නැහැ. තේරෙනවද මං කියන එක? අඩෝ මං ජීවිතේ පට්ට බයෙන් ඉඳලා තියෙන ඉස්සරහ හරි. කොල්ලොන්ට බයෙන්, අරවා මේ වයියලාට බයෙන්. දැන් මං එහෙම නෑ මචං. ඒ ඔක්කොම රෙස්ලිං වලට පිනිසිත් දෙන්න තමයි. අඩු මම කියන්නේ උඹලා මං කියන්නේ මාෂල් ආර්ට් එකක් කරන්න කියලා නෙවෙයි. හරිද? මං කියන පණිවිඩේ හොඳට තේරුම් ගන්න කරුණා කරලා. හරිද? දැන් අපි කවුරු හරි කියමුකෝ බුදුහාමුදුරුවෝ සරණ යන්න කවුරු හරි කිව්වා කියලා. එයා කියන්නේ වවුනි ආගමක් අදහන්න කියලා නෙවෙයිනේ. එයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න. අන්න එහෙම. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා කියමු ඔයා කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කියලා. ඒ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කියන්නේ එයා කෙමිස්ට්‍රි වල තියෙන වටිනාකම දන්නේ නැහැ. ඒතකොට ඔයා මොකක් හරි දෙයක් ඉගෙන ගන්න කියන එක නෙවෙයිනේ එයා කියන්නේ. එයා කියන්නේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න කියලා. ඒ වගේ මම කියන්නේ බං පුළුවන් නම් මේක බලන එකෙක් ඉන්නවා නම් මම කියන දේ විශ්වාස කරනවා නම් පුළුවන් නම් රෙස්ලිං ගහන්න ඵලයල්ලා. මාෂල් ආර්ට් එකක් නෙවෙයි රෙස්ලිං ගහන්න ඵලයල්ලා. මොකද්ද වෙන්නේ බලපල්ල ජීවිතේට. හරි. උඹලා පේරාදෙනි කැම්පස් එකේ එකෙක් නම් අනිවාර්යෙන් පුළුවන් නම් හරිද? වෙලාවක් තියෙනවා නම් දවසක් හරි නිකන් ඒ කොල්ල උඹලව ආදරෙන් පිළිගයි හරියටම. තේරෙනවද? කියන්නේ එතන වෙනම තැනක් බං. හරි. උඹලා රෙස්ලිං ගහන්න යනකම් උඹලා දන්නේ ඒක මොකද්ද කියලා. උඹලට තේරෙයි නිකන් මේ පොර කනවා මොකද්ද මේ. එක්ක අතපය කැඩෙන්න පුළුවන්. හැබැයි ඒක බං මම මාෂල් ආර්ට් කරලා දිනවා. මම බොක්සින් ගහලා දිනවා. මම මියුතායි කරලා දිනවා. හරි. ඒ වුණාට රෙස්ලිං කියන එක මට වෙනම දෙයක්. ඒ කියන්නේ ඇත්තම කතාව මේකයි. උඹලට වෙන මාෂල් ආර්ට් එකක් කරන්න බෑ ප්‍රතිවාදියාට ආදරින්. තේරෙනවද? කියන්නේ මේ හැම එකක්ම හිට් කරන එකක්. අනිත් කෙනාට අනතුරක් වෙනවනේ. හැබැයි රෙස්ලිං කියන එක එහෙම වෙන්නේ නෑ. ඔයාගේ ප්‍රතිවාදියා ෆිට් නම් එයාට අනතුරක් වෙන්නේ ඔයාට ඔයාගේ පුතා එක්ක වුණත් තාත්තා එක්ක වුණත් මල්ලි එක්ක වුණත් අම්මා එක්ක වුණත් රෙස්ලිං ගහන්න පුළුවන්. හැබැයි ඒක වෙනම දෙයක්. ඔයා කාටවත් හානි කරන්න නැති ප්‍රතිපත්තියක හිටියත් ඔයාට රෙස්ලිං ගහන්න කිසිම බාධාවක් නැහැ ඒකේ. ඔයා හරියට ගහන්න. ඇයි ඔයා වෛරෙන් නෙවෙයිනේ ඒක කරන්නේ. ඔපෝනන්ට මාර ගෞරවයෙන් භක්තියෙන් ආදරෙන්. එහෙමත් නෙවෙයි එහෙම තමයි. ඊට අමතරව ඒ ගොඩක් අමාරු ස්පෝර්ට් එකක්. දැන් උඹලා හිතන්නේ දැන් මෙතන පැයක් මට ඉන්න කැඩට් කරපු එකත් උපකාර වුණා. රෙස්ලිං කරපු එක ගොඩක් උපකාර වුණා. ඇත්තටම. හරි. ඒක වෙනස් දෙයක්. පුළුවන් නම් උඹලා කැම්පස් එක නම් ඉන්නේ. හරිද? මං ගෞරවයෙන් උඹලා ඉදිරිපත් කරන්නේ. පුළුවන් නම් ජිම් එකට ගිහින් රෙස්ලිං තියෙන තැනට ඵලයල්ලා ගිහින් නිකන් ට්‍රේන් කරපල්ලකෝ. මම දන්නේ කල්චර් එක මොනවා වුණත් ස්පෝර්ට් එකයිනේ. හරි. එතන නිකන් ෂෝකාරයෝ නිකන් හරියට ප්‍රැක්ටිස් කරන්න නැති උන් අරුන් ඉන්න පුළුවන්. ඕනි තැනක ඉන්න පුළුවන්. හැබැයි උඹලා නිකන් ගිහිල්ලා මේ මෙට්ටෙත් එක්ක පොර බදලා නිකන් උඹලා වීඩියෝස් බලලා හරි කෝච් කෙනෙක් නැත්තම් මොකක් හරි මේ මැච් එකක් ගහලා ඒ ෆීලිං එක ගනින් කවදාවත් ජීවිතෙන් ඒක අයින් කරන්න බෑ. උඹට නිවනට ඒක අයින් කරන්න පුළුවන් ඇති. උඹ භාවනා කරොත් ඒකට උඹට ඒක අයින් කරන්න පුළුවන් ඇති. වෙන දෙයකට ඒක අයින් කරන්න බෑ මචං. හරි. ඇත්තම කතා. මට රෙස්ලිං රීප්ලේස් කරන්න පුළුවන් නිවනේ. නිවන් දකින්න සීන් එකේ. ඒ හැර වෙන දෙයකින් ඒක රීප්ලේස් කරන්න බෑ. ඒක ඒ වගේ දෙයක්. ඒක ගෞරවාන්විත දෙයක්. ඒක මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දෙයක්. හරි මේ අහපන් මම මේක අප්ලෝඩ් කරනවා පුළුවන් තරම්. හරි ඉක්මනට 2025 මේ දැන් ශත වර්ෂේ 2000
දෙදාහ කියන ශතවර්ෂ දෙකට කියන්න ශතවර්ෂ කියමුක 2000 කියන ශතවර්ෂ 10 පළවෙනි ශතවර්ෂයේ පළවෙනි අවුරුදු 25 යනවා. ගිහින් ඔන්න දැන් ඒක එනවා. ඒකට කියන්නේ රිදී ජුබිලිය මං හිතා. මට මතක නෑ. රිදී ජුබිලිය වෙන්න ඕනි. හරි. 2025ට එන්නේ උඹලා මේ ශතවර්ෂ රිදී ජුබිලිය. ජීවිතේ වෙනස් කරගන්න මැච් එකක් ගහන්න ඕනි. අනිත් ඒවන්ට උදව් කරන්න ඕනි. හරි. වෙනස් කරගන්න ඕනි මචං. වෙනස් කරගන්න නම් උඹලගේ ජීවිතේ දැන් 2024 වෙනස් වුන්නේ නැහැ. හරි 2025ත් වෙනස් වෙන්නේ නැහැ උඹලා වෙනස් වුන්නේ නැත්තම්. මම කියන්නේ හරි ලොකු සීන් ඕනේ නැහැ. හරිද? මෙහෙම කරමුකෝ අපි. උඹලා ජීවිතේ වෙනස් කරගන්න මේ වීඩියෝ එක කවුරු හරි බැලුවා නම් හරිද? ලොවෙත්ම බැලුවා නම් මේ වීඩියෝ එක මෙහෙම පටන් ගනි. උදේ නැගිට්ටට පස්සේ විනාඩියක් ෆ්ලෑන්ක් එක අල්ලන් ඉන්න පටන් ගනි. ෆෝන් එක බලන්න නැතුව. නෑ ෆෝන් එක අයින් කරලා නිදාගනි. හරිද? ෆෝන් එක අයින් කරලා නිදාගෙන නැගිට්ටට පස්සේ ෆ්ලෑන්ක් එකේ ඉඳලා 60ට ගණන් කරපන්. මං අද කරා වගේ 60ට ගණන් කරපන්. 60ට ගණන් කරලා නැගිටලා බලපන් කොච්චර වෙනසක් ජීවිතේ වෙනවද කියලා. ඒ පුරුද්ද නැති කරගන්න එපා. නිකන් 2025 පටන් ගත්ත ගමන්ම ජිම් එකට ගිහිල්ලා පැය දෙකක් ඉඳලා දවස් දෙකක් විතර ඊට පස්සේ ආයේ මේ යන්න නැතුව ඉඳලා ආයෙත් කෙලුණා කියලා හිතන්න එපා. එහෙම මචං එකපාර හැබිට්ස් වෙනස් කරගන්න බෑ. හොඳ හැබිට් එකක් කොහොමත් හැබිට් එකක් වෙන්නේ නැහැ. ඒක හැමදාම අමාරුවෙන් කරන්න ඕනි දෙයක්. හොඳ දෙයක් කියන්නේ. අමාරු දෙයක් හැබිට් එකක් වෙනවා. දැන් උඹලා සිගරට් බොන්න පුරුදු වුණොත් ඔය වගේ මොකක් හරි වුණොත් ඒක කෙලින්ම හැබිට් එකක් වෙනවා. ඒක අමාරු නෑනේ. දැන් උඹලා ෆ්ලෑන්ක් එකේ ඉන්න පුරුදු වුණොත් ඒක හැබිට් එකක් වෙන්නේ නැහැ. උඹලා දවස් 21ක් ගියත්, දවස් 70ක් ගියත්, දවස් 100ක් ගියත්, අවුරුදු 5ක් ෆ්ලෑන්ක් එකේ හිටියත් ඊළඟ දවසේ ආයෙ උඹ හිටියේ නැත්තම් උඹට ඉන්න බෑ. බෑ නෙවෙයි උඹට ඇඟට අමාරුයි නෙවෙයි. උඹට අර ඒක නිකන් සිගරට් එකක් බොන වගේ හැබිට් එකක් වෙන්නේ. ඒක උඹ අමාරු වෙන්නේ කරන්නේ. තේරෙනවද? ඒ නිසා උඹලා පුළුවන් නම් මම කියන පොඩි දේ කරලා බලපන්. ෆ්ලෑන්ක් එකේ එකට කියන්නේ හරි ඒක ලොකු බෙනිෆිට්ස් තියෙනවා. උඹලා මං මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මොකේ හරි ලින්ක් ටිකක් දාන්නම් ප්ලෑන්ක් එක ගැන බලපල්ලා. ඒක ගොඩක් බෙනිෆිට්ස් තියෙන එක්සර්සයිස් එකක්. එන උඹලට ස්ටේෂන් එකේ ඉඳලා මාර මහන්සියෙන් සුපිරියට කරන්න පුළුවන් එක්සර්සයිස් එකක්. හරිද? උඹලා නිකන් කවදාවත් එක්සර්සයිස් කරලා නැති මොනවා හරි එහෙම එකෙක් නම් මම කියන්නේ ජිම් එකට යන්න වෙනස් කරගන්න ලොකුවට වෙනස් වෙන්න බලන්න එපා. මොකද මේක කීප් අප් කරගන්න බැරි වුණොත් ආයෙත් උඹට ඩ්‍රැග් වෙනවා. ඒක අවුල් වෙනවා. හරි ඒකට ගිව් අප් වෙනවා. ඒ කියන්නේ උඹ හිතපන්කෝ දැන් දිගටම උඹට යන්න බෑ. ඇඟට දරා ගන්න පුළුවන් එහෙම විදියක් තියෙනවනේ. උදේට පුරුද්දක් විදිහට නැගිට්ට ගමන්ම විනාඩියක් ප්ලෑන්ක් එකේ ඉන්න බලපන්. විනාඩියක් වැඩි ඉන්න ඕනේ නැහැ. විනාඩියක් ඉඳපන්. හරි 2025ම උඹලට වෙනස් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන්. මමනේ කියන්නේ. හරිද? මේ channel එක වුල්ෆ්ලට හරි වුල්ෆ්ලා කියන්නේ වෘකයන්ට. හරි වෘකයෝ කියන්නේ මොකද්ද? වෘකයෝගේ ඩෙෆිනිෂන් එක මොකද්ද? ඔයා සිංහෙක් වුණත් ඔයා කොටියෙක් වුණත් ඔයාව සර්කස් එකට පුරුදු කරගන්න පුළුවන්. හැබැයි ඔයා වෘකයෙක් වුණොත් ඔයා සිංහයාට වැඩිය පවර්ෆුල් නැතුව ඇති. හැබැයි කොටියට වැඩිය පවර්ෆුල් නැතුව ඇති. හැබැයි ඔයාව සර්කස් එකට ගෙනියන්න බෑමයි. හරි බෑම තමයි. තේරෙනවද? වෙන එකෙක්ගේ පදයකට ඔයා නටන්නේ නෑමයි. ඔයාගේ ජීවිතය ඔයා ගත කරනවාමයි. හරි මේ channel එක වුල්ෆ්ලට හරි වුල්ෆ්ලට උඹලත් වුල්ෆ් කෙනෙක් නම් වුල්ෆ් කෙනෙක් වොන්න ඕන නම් තනියෙන් ජීවිතේ මැච් එක ගහන්න ඕන නම් හරි හැබැයි තාම ගහලා නැත්තම් අර පුරුද්ද පටන් ගන්න පුළුවන් කරන්න. ඊට පස්සේ උඹලගේ තනිකර හෝමෝන්ස් වෙනස් වෙනවා. මම කියන එක විශ්වාස කරපන්. වෙනස් වෙනවා. කවදාවත් එක්සර්සයිස් කරලා නැති එකපාරක් හරි එක්සර්සයිස් කරාට පස්සේ උට දැනෙන ෆීලිං එක උට ඊට පස්සේ උගේ මොලේ වැඩ කරන වෙනස් අරුම පුදුම විදිහ උටවත් හිතා ගන්න බෑ. ඇත්තටම හරි ඒ අරුම පුදුම විදිහ. එතකොට උඹලා ජීවිතේ වෙනස් කරන්න ඕනි. උඹලගේ තින්කින් පැටර්න් එක පොඩ්ඩක් වෙනස් කරගන්න එක එච්චරයි. කොන්ෆිඩන්ට් එක පොඩ්ඩක් වැඩි කරන එක. ඒක වැඩි කරගන්න උඹලට නිකන් අර නිකන් රෙද්දවල් වලින් බෑ. උඹලගේ ටෙස්ටෙස්ටරෝන් ටිකක් වැඩි වෙන්න ඕනි. ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙන්න නම් උඹලා එක්සර්සයිස් කරන්න ඕනි මචං. නැත්තම් නිකන් ඉඳලා ඒක වැඩි වෙන්නේ නැහැ. ඇත්තටම එක්ස්ට්‍රීම් එකෙක් ඉන්නවා නම්
හරිද ප්‍රතිපත්තියක් විදිහට සුවන් වින්දනය කරන එක නවත්තපන් ජීවිතේ. මම නවත්තලින් මම කවදාවත්ම ඒ කියන්නේ මම දැන් නවත්තලා දවස් 90ක් 100ක් විතර වෙනවා. මම ආයේ කවදාවත්ම සුවන් වින්දනය කරන්නේ නැත. ඒක ලොකු වෙනසක් වෙනවා ජීවිතේ. හරි උඹලා ජීවිතේ දැඩිව වෙනස් කරගන්න ඕනේ එකක් නම් සමාජයට ගිහින් ආයේ හැරෙන්න බෑ. එහෙම එකක් නම් පුළුවන් තරම් සුවන් වින්දනය නොකරින් try කරපන් ෆේල් වෙයි. ආයෙත් try කරපන් ෆේල් වෙයි. ආයෙත් try කරපන් ආයෙත් ෆේල් වෙයි. ආයෙත් try කරපන් ආයෙත් ෆේල් වෙයි. ආයෙත් try කරපන් හරියන. මම කියනවායි මට එහෙමයි වුණේ. මමත් එකපාර හිටියේ නෑ හරි. සීමන් රිටෙන්ෂන් අරවා මේවා වීඩියෝස් බැලුවා ආයෙ හිටියා ආයෙ මොටිවේෂන් එක නැතුණා ආයෙ බැරි වුණා ආයෙ හිටියා ආයෙ බැරි වුණා ෆේල් වුණා. දැන් මම ඉන්නවා දැන් මම බුදුරජාණන් වහන්සේට දිවුරලා තියෙන්නේ. මම සුවන් වින්දනය කරොත් මට නිවන් දකින්න බැරි වෙන්න කියලා මේ ආත්. හරි. එතකොට මම කොහොමත් කරන්නේ උඹලට එක පොයින්ට් එකක් එනවා ඕකේ. හරි. එක පොයින්ට් එකක් එනවා මෙහෙම පොයින්ට් එකක්. උඹලා දන්නවා මේකෙන් වැඩක් නෑ තව දුරටත් කියලා. මේක වෙහෙසක් විතරයි කියලා සුවන් වින්දනය කරන එක. හැබැයි උඹලට ඒක යම් කිසි දවසකට එද්දි ලොකු අර එකක් ඇවිල්ලා උඹලට සුවන් වින්දනය කරන්න හිතන ලොකු අර කන්ට්‍රෝල් නැති ගතිය. ඔන්න එහෙම වුණාට පස්සේ ආයෙත් ඒකම එනවා. ආයෙත් ඒකම එනකොට ඒ සයිකල් එකකින් ඊට කලින් වෙනස්. එතකොට ඒකමයි වෙන්නේ. කියන්නේ උඹ දන්නවා මේක කරත් උඹට පස්සේ රිග්‍රෙට් එකක් වෙනවා කියලා. හැබැයි උඹ කරනවා. උඹට ඒක නවත්ත ගන්න බැරි වෙනවා. එතකොට උඹට තියෙන්නේ උඹ ජීවිතේ හිතනවා උඹේ ග්‍රේටස්ට් පොයින්ට් එකක් තේරෙනවා. උඹ එක්කෝ ඔලිම්පික් රෙස්ලින් චැම්පියන් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් සුපිරි බිස්නස්මන් කෙනෙක් වෙනවා. තනියෙන්ම බිස්නස් එකක් කරනවා. එහෙම නැත්නම් හොඳ YouTuber කෙනෙක් වෙනවා. මොකක් හරි දැන් මගේ ජීවිතේ මගේ පරමාර්ථය නිවන් දකින්න. සරලෝ හරිද? ඒතර මම ඒක පරදුවට තියලා බුදුරජාණන් වහන්සේට පොරොන්දු වුණා. මම සුවන් වින්දනය කරන්නේ නැහැ කියලා. හරිද? මොකද මට සුවන් වින්දනය නොකර ඉන්න ඕන නිසා. ඒ වගේ උඹලත් ඒක පරදුවට තියලා උඹලගේ මොකක් හරි ආගමික ශාස්ත්‍ර කෙනෙක්ට හරි උඹලටම පොරොන්දු වෙන්න බෑ. මොකද උඹලටම පොරොන්දු වුණොත් ඒක කඩන්න උඹලට ලේසි නිදහතර කරුණක් දාගන්න. ඒ කියන්නේ උඹලා එහෙම නැත්තම් අර තේරෙනවා මං කියන එක එක්ස්කියුස් එක නැති වෙන්නේ. ඒ කියන්නේ උඹ හරි මම සුවන් වින්දනය කරන්නේ නැහැ. සුවන් වින්දනය කරන්නේ නැතුව මැරුණත් මට කමන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, අල්ලා තුමනි, දෙවියනි මොකක් හරි කියලා මම මේක අද ඉඳන් කරන්නේ. ඒක ක්‍රිස්තියානි ධර්මයට අනුව පවා බුදු දහමට අනුව භික්ෂූන්ට නොකළ යුතු දෙයක්. හරි. ගිහියොන්ට එහෙම නීති දාන්න බුදුරජාණන් වහන්සේ එහෙම නිකන් අර දර්ශන ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මං තීරණය කරා මේකෙන් මං කියන්නේ නැහැ කියලා. ඒ වුණාට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ most respected man. ඒ කියන්නේ අපි එහෙම කරන්න එයා වෙන ආගමික ශාස්ත්‍ර කෙනෙක්ට සමාන කරන්න බෑ. ඒක ආගමක් නෙවෙයි. මම යම් කිසි දවසක ආර්ථිකව හොඳ වුණ දවසක මම ස්වාධීන වුණ දවසක මම channel එකක් කරනවා. හරි. බුද්ධ ධර්මය ගැන. දැන් ඒක කරන්න බෑ. දැන් ඉතින් මට මේක පුළුවන් එකයි මම කරන්නේ. ඒ නිසා මම මේක කරනවා. හරි. මම දැන් හිතුවා මම යම් කිසි කාලයක් මේක කරනවා. උපරිම මිනිස්සුන්ගේ මනස මට පුළුවන් මේ විදියට හරි එක්ක මිනිස් ජීවිතේ විනාශ නොකරගනින් වෙන එකෙක් යටතේ දිගටම ඉඳලා හරි කියන පණිවිඩය හරි මට දෙන්න පුළුවන් නේ කියලා. මට විල් පවර් එක තියෙනවා. මට ෆෝකස් එක තියෙනවා. මට ඕන නම් ඕනි වැඩක් කරන්න පුළුවන්. ඉතින් මම මේ හැකියාව දැන් ප්‍රයෝජනට ගන්නවා ඒ විදියට. පස්සේ මම නිවන් දකින්න මට ඕනි දෙයට මම ප්‍රයෝජනට ගන්නවා. හරි. දැන් ඉතින් මම අරකට ප්‍රයෝජනට ගන්න. මිනිහෙක්ට පණිවිඩයක් දෙන්න. තේරෙනවද? එතකොට එහෙම සුවන් වින්දනය නොකර හිටියම වෙන්නේ උඹලගේ ටෙස්ටෙස්ටරෝන් වැඩි වෙන එක. කොල්ලෙක් නම් මේ channel එක ගොඩක්ම කොල්ලොන්න මම කරන්නේ හරි. කෙල්ලොන් මට එහෙම ලොකුවට අදාළ නෑ ඇත්ත. මගේ කෙල්ල අදාළයි.
අම්මා එහෙමත් අදාළයි නංගිත් අදාළයි අනිත් ගෑනු අදාළ නෑ ඇත්තට. මැඩම්ලත් අදාළයි. මට එහෙම යාළු ගෑනු නෑ. යාළුවෝන්ගේ ගෑනුත් අදාළයි. අනිත් ගෑනු අදාළ නෑ මට ඇත්තට. නෑදෑයොත් අදාළයි. ඉතින් වෙන ගෑනු නෑනේ. නිකන් ඔය Facebook කරා මේවා I don't do those things. I have a woman, you know? I don't know. No, I know. But I didn't know whether you know or not. Hari. Another. අපේ ප්ලෑන් එක මේකනේ. එක්සයිස් අර ප්ලෑන් එකේ විනාඩියක් ඉන්න. ජීවිතේ එක්ස්ට්‍රීම් වෙනස් කරගන්න පුළුවන් ඕනි එකක් ඉන්නවනේ සොයන් වින්දනය කරන්න එපා. හරි. ඒතර උඹලට නිකන් අර ඔය රිග්‍රෙට් එක ගිහින් අර්ච් එක ගිහින් ආය රීස්ටැබිලයිස් වෙන්න දවස් 90ක් 100ක් විතර යනවා. ඒතර ඒ දවස් 90 100 කොහොම හරි සර්වයිව් වුණා කියන්නේ එලගිරි මැච් එක ගහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ පුළුවන් නම් උඹලා පුළුවන් නම් නෙවෙයි කරපල්ලා. උඹලා නිකන් කිසිම බිස්නස් එකක්වත් කිසිම අයිඩියා එකක්වත් කිසිම රෙද්දක් නැත්තම් කරුණා කරලා YouTube channel එකක් හරි TikTok හරි නැත්තම් දෙකේම දාපන්. නැත්තම් Instagram එකේ හරි උඹලා social media මොකක් හරි content දාන්න පටන් ගන්න ඕනි. හරි? ඒ කියන්නේ උඹලා කිසිම බිස්නස් එකක්වත් කිසිම අයිඩියා එකක්වත් කිසිම රෙද්දක් නැත්තම් LinkedIn එකේ හරි උඹලා වටා පිරිසක් ගොඩනගා ගන්න ඕනි. ඇත්තටම. ඉගෙන උඹලා මොන රෙද්දක් හරි නිකන් මුහුදක් අයින ඉන්න පොඩි ළමයෙක් වෙන්න පුළුවන්. හරිද? උඹලා නිකන් එදිනදා නිකන් vlog එකක් කරලා දාපන් නිකන් ඕක බලනවා කවුරු හරි බලනවා. උඹලා දිගටම මචං මෙහෙමයි. සාර්ථක වෙන්න උඹලට මොනක් පුළුවන් වෙන්න ඕනේ නැහැ. හරිද? කන්සිස්ටන්සි එක කියන්නේ සාර්ථකත්වයේ සුපිරිම දේ තමයි. උඹලා එක දිගට කරපල්ලකෝ. මොකක් හරි පුළුවන්ද? උඹලත් දියුණු වෙනවා. උඹලගේ මනසත් හැදෙනවා. නිදාගද්දි ඒතර උඹලා ඒකම කරනවා නම් ඒතර ඊළඟ දවසේ උඹලා පට්ට සුපිරි මිනිහෙක් කියලා නැගිටින්න. ඊළඟ දවසේ ඊටත් වැඩි සුපිරි මිනිහෙක් කියලා නැගිටින්න උඹලා එකම දෙයක් කරනවා. හරිද? එතකොට ඒක අනිත්‍ය උන්ටත් ඉන්ට්‍රස්ටිං. ඒ මොකද ලෝකේ ගොඩක් ඒ උන්ට ඒක නෑනේ. කන්සිස්ටන්සි එක. තේරෙනවද? ඒ නිසා නිකන් මොකක්වත් බිස්නස් එකක් නැත්තම් මට සල්ලි නෑ අරකයි මේකයි රෙද්දයි කියාගෙන ඉන්න එපා. සරලවම YouTube channel එකක් ඔයාලට පටන් ගන්න පුළුවන්. එහෙම ලොකු සල්ලියක් ඕනේ නෑ. පැකේජ් එකක් දාන්න යම් කිසි ගාණක් යනවා. ෆෝන් එකක් කොහොමද තියෙනවනේ. නිකන් මෙහෙම අතෙන් අල්ලන් හරි කරපල්ලා. එක්ස්කියුස් කියන්න එපා. එක්ස්කියුස් කියනවා නම් 60 50 වුණාට පස්සේ උඹලා දැකලා තියෙනවනේ මිනිස්සු එක්ස්කියුස් කියක ඉන්නවා. මෙහෙමයි මෙයා මෙහෙමයි පාටි දුන්නේ අරකයි මේකයි රෙද්දයි. එහෙම ජීවිතයක් ඕන නම් එහෙම ඉඳපල්ලා. මට බලෙන් ගන්න ඕනේ. හැබැයි එහෙම නැත්තම් බිස්නස් එකකුත් නැත්නම් YouTube channel එකක් හරි TikTok channel එකක් හරි එහෙම මොකක් හරි පටන් ගනි. සල්ලි ඕනේ නැති බිස්නස් එකක් මේක. උඹලා මොන බිස්නස් එක කරත් උඹලට දැන් තේරෙනවද? කෑම හදන්න ඕන නම් ගෙදර ඉන්න ගෑණියෙක් නම් හරි. අන්න ඒක ගෑනුන්ට ගෙදර ඉන්න ගෑණියෙක් නම් උයලා හරි දාපන්. හරි? මං අම්මලාට නෙමෙයි නිකන් පොඩි ගෑණියෙක්ට මම කිව්වේ අම්මලාට නැන්දා කෙනෙක්ට ගෞරවනීය නැන්දලා මාමලා අත්තම්මලාට තේරෙන්නේ නැහැ. හැබැයි අත්තම්මලා උයන එකක් දාන්න පුළුවන් ඔයාලට. අපි කොල්ලෙක් ඒක කරන්න ඉන්නේ. ඒ අත්තම්මා ජීවිතේම කරේ උය ඒ අත්තම්මනේ අපේ අත්තම්මේ. හරි ජීවිතේම කරේ උයපු එක. එතකොට යා ඒක වීඩියෝ කරලා දාන්න යන්නේ. අන්න ඒ වගේ මොකක් හරි. ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ දැන් උගේ සිහිනත් මැරීගෙන යන ඌ කට්ට ඔන්ටර්ප්‍රනර් සිහින තිබ්බා. ඒව මැරීගෙන යන්නේ අර සමාජය ෆෝස් කරන නිසා. උඹලා මේ channel එක දිගටම බලපල්. හරි මේක දානකම් මොටිවේෂන් එකක් ඕනොත් මේක ආයෙත් බලපන්. හරි යටත් වෙන්න එපා කාටවත්. තේරෙනවද? යටත් වෙන්නේ නැතු ඉද්දි no retreat no surrender. හරි 300 අඩෝ මං අර ස්ලග් එකට යද්දි ප්‍රභාත් මේ මට ඒක දැම්ම හරි no retreat no surrender කිය. මට ඒක දැනුණා මාර විදියට මං නෑ මම surrender වෙන්න එහෙම අවශ්‍යතාවයක් නෑ. මං කොහමද රෙස්ල කෙනෙක් නේ. හරිද? ඒ වුණාට ඒක මට හිතට හයියක් වුණා. පස්සේ පැත්තේ තුවාලෙකුත් තිබ්බනේ. අතත් පැනලා පොඩ්ඩක්
ඒ තයිනි වට්ටයි හරි එහෙනම් ආදරෙයි හරිද පණිවිඩ දෙකයි ෆ්ලෑන්ක් එකේ ඉඳපල්ලා විනාඩියක් අද ඉඳන් පටන් ගනි 2025 ඉදක් වෙනකන් ඉන්න ඕනේ අද වෙනස් කරගනින්කෝ එතකොට උඹලා ඊළඟ අවුරුද්දේ උඹලගේ ජීවිතේ වෙනස් වුණ අවුරුද්ද වෙයි දැන් වෙනස් වුණ අවුරුද්ද වෙන්න කලින් ඉඳන් උඹලා මොකක් හරි කරලා තියෙන්නේ බෑ තේරෙනවද දැන් උඹලා චිත්‍රයක් ඇඳ අවුරුද්ද වෙන්න චිත්‍රයක් කලින් ඉඳන් අඳින්න ඕනිනේ එහෙම නැත්නම් දැන් උඹලා ඒ අවුරුද්දේ පටන් අරන් ඒ අවුරුද්ද ඉවර කරන්න බෑනේ ජීවිතේ ටර්න් එකක් වුණ අවුරුද්ද වෙන්න උඹලා පළවෙනිට මතක තියාගන්න බිස්නස් එකක් පටන් ගනින් පොඩියට හරි එක්ස්කියුස් රෙද්දක් වැඩක් නෑ කන්ටිනියස් කරන්න පුළුවන් විනාඩි 5යිද විනාඩි 5ක් කරපන් හරි එදිනදා ජොබ් එකේ උනේවා හරි කියපන් එහෙම නැත්නම් නිකන් මොකක් හරි ජාතක කතාවක් හරි කියපන් උඹේ වටේ ඔඩියන්ස් එකක් හැදෙනවා බා එහෙම නෑ කියන්න පුළුවන් දැන් උඹලා නිකන් කතා පොතක් ගත්තා වැඩට යද්දී ඊට පස්සේ උඹලා හැමදාම රැට උඹලා ලැජ්ජාවෙද්ද රෙද්ද ලැජ්ජාවෙන් ඉන්නවා නම් කරන්න දෙයක් නෑ මට හරි ඇත්තටම එහෙම නැත්තම් මේ කතා පොතක් ගත්තා හැමදාම රැට උඹ ඒ කතාවක් කියව මතක තියාගත්තා ෆෝන් එකට කිව්වා TikTok එකට හරි YouTube එකට හරි ඒ දෙකනේ තියෙන්නේ ඒ දෙකට දැම්මා Facebook එකටත් දාන්න පුළුවන් නිකන් දාපන් ඔඩියන්ස් එකක් වටේ ගොඩනගා ගනින්කෝ ඊට පස්සේ ටිකක් කල්ලා යද්දි උඹට කතා පොතක් ලියන්න පුළුවන් මේ සමහර විට ඒ මොකක් හරි වෙන්න පුළුවන් එතකොට උඹේ කතා පොතත් ඒ පේජ් එකෙන් විකුණපන් නිකන් කතා පොතක් නෑ YouTube එකේ TikTok එකේ මුත් දාපන් එතකොට මොකද වොච් ටයිම් වලට සල්ලි එනවලුනේ හරි එතකොට ඒකෙන් කීයක් හරි ආවොත් ජොබ් එකේ මුත් උඹ කරන සිටි ජොබ් එක තියෙනවනේ ඒකෙමුත් කීයක් හරි ඉතුරු කරගෙන පොත් ටිකක් print කරගනින් ඒ ඔඩියන්ස් එකට බෙදලා දාපන් මෙන්න මගේ අලුත්ම පොත කියලා සුපිරි වැඩක් දීපන් හරි ගෑණියෙක් වෙන්නේ නෙමෙයි ගෑණියෙක් නම් පිරිමියෙක් වගේ හිතපන් තේරෙනවද දැන් ගෑනු කියලා දුර්වල නේ හරි සිරාම සීන් එක මට ඔය දුර්වල වගේ ඉන්න ගෑනු පේන්න බෑනේ මට අර ෆිට් එකේ ඉන්නවනම් අවුලන්නේ සිරාම කතා ගෑණියෙක් දුර්වල නෑ දැන් රෙස්ලිං වල කෝට් එකක් තියෙන රෙස්ල් ලයික් අ වුමන් කියලා හරිද ඒ කියන්නේ රෙස්ලිං ඉස් මෙන්ස් ගේම් කියලාත් කෝට් එකක් තියෙනවා ආයෙ කෝට් එකක් තියෙන රෙස්ල් ලයික් අ වුමන් කියලා ගෑනු රෙස්ලිං ගහන විදිය හිතා ගන්න බෑ හරි එනුම් no give up මමත් අර TikTok එකේ රෙස්ලිං ගහන ගෑණියෙක්ව ෆලෝ කරලා ඉන්නේ ආයේ එහෙම give up කරන්නේ රෙස්ලිං කියන්නේ no giving up ඔගේ ඒ වගේ ඕනි ගෑණියෙක් දැන් ගෑණියෙක් කියලා ඒ ඒකිත් ඉපදුන එකම විදිහට උඹත් ඉපදුන එකම විදිහට මේක බලන ගෑණියෙක් නම් හරි මේ එතකොට උඹ නිකන් අර දුර්වලයි මට රෙද්දක් බෑ මට මිනිහෙක් ඉන්න ඕනි එහෙම ඉන්නවනම් කෙලවයක් එහෙනම් මේක බලන්නත් එපා උඹ එහෙම නැත්නම් උඹට මැච් එකක් ගහන්න ලොවෙත්ම පුළුවන් ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක අදාළ නේ ඇත්තටම හරි ලේසි ක්‍රම හොයන්න එපා ලේසි ක්‍රම හොයන්න ඕනේ නෑ හරිද නිකන් only fans අර රෙද්දවල් මේ රෙද්දවල් වගේ ඒ කියන්නේ වෙන මිනිහෙක්ට කෙලවලා සල්ලි හොයන එක හොඳ වැඩක් නෙවෙයි. ඇත්තටම. යම් කිසි දවසක රිග්‍රෙට් වෙන්න වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ පෞල් ජීවිතයක් වා නිවන් දකින්න නැත්තම් ඕනි වාට. තනියෙන් ඉන්න ඕනේ නෑනේ මිනිහ. මං කියන්නේ තනියෙන් තමයි මිනිහෙක් ඉන්නේ. හැබැයි අර වෙන කෙනෙක්ටත් උදව්වක් කරන්න පුළුවන් නම් ඉන්න ගමන් ඉතින් එතකොට යාගෙමුත් Tamanට ආදරයක් ලැබෙනවනේ. ඒක ඉතින් හොඳයි. තනියෙන් ඉද්දි Tamanට වෙන කෙනෙක් උදව් කරන්නත් නෑ. දැන් උඹලා යාළුවන්ට හැම වෙලාවෙම උදව් කරන්නේ නෑනේ. යාළුවොත් උඹලට හැම වෙලාවෙම දැන් Tamanට උදව් ඕනේ. හැබැයි Tamanට උදව් කරන්න ඕනේ වෙලාව කවුරු හරි ඉන්නවා නම් හොඳයි. ඒතර යා සතුටු වෙනවා බලද්දි අර ඒක වෙනම කේස් එකක් වෙනවා එතන. නේ අම්මටයි තාත්තටයි සලකන්න පුළුවන්. අඩු අම්මයි තාත්තයි සතුටු වෙද්දිත් අර ලොකු දෙයක් තියෙනවා එතන. මේක බලන එකෙක් ඉන්නවනේ උඹලා 2025 හොඳ කරගන්න ඕන නම් 2024 මේ මාසේ අම්මටයි තාත්තටයි හොඳ මොන හරි අරන් දීපන් කන්නාරි එක් කරන් ඵලයන් කොහේ හරි. නැත්නම් දුන් ටිකක් හරි මොන හරි අරන් දීපන් ඔබ අනිවාර්යෙන් සුබ වෙන්න පුළුවන්. හැබැයි අර ෆ්ලෑන්ක් එකේ තින්ද බලලා හරිද එහෙනම් මේක ගෑණියෙක් බලනවා නම් මම කියන්නේ
උඹ නිකන් ගෑණියෙක් වගේ මට බෑ රෙද්ද එහෙම ඉන්නවා නම් මොටිවේෂන් එකක් ඕන නම් වුමන්ස් රෙස්ලින් කියලා බලපන් අනිවාර්යෙන් එනවා. හරි මොටිවේෂන්. එතකොට බලපන් ගෑනු රෙස්ලින් ගහන්නේ කොහොමද කියලා. දැන් රෙස්ලින් කියන්නේ නිකන් සුපිරියට මිනිස්සු ගහන්නේ WWE නෙවෙයි. හරි මං කියන්නේ රෙස්ලින් ෆ්‍රී ස්ටයිල් රෙස්ලින්. හරි ගෑනු රෙස්ලින් ගහන්නේ කොහොමද බලපන්. උන්ගේ මොරාල් එක බලපන්. උන් ඒ විදිහට ඇඟ වේදනවා නම් අරක මේක කරනවා නම් උඹලට උඹලා ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්න බැරි කියලා හිතපන්. හරිද? උයන වීඩියෝ එකක් හරි දාපල්ල. ගෙදරින්න නිකන් කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති එහෙම නිකන් අර ජීවිතේම අනාථ කරගත්තේ. අනාථ කියන්නේ එහෙම නෙමෙයි. ජීවිතේම අර කිසි ස්කිල් එකක් නැත්නම් උයන කිසි ස්කිල් එකක් නේ අනිවාර්යෙන් උඹලගේ. එහෙම නැත්තම් නිකන් මම දන්නේ නෑ මං ගෑනු කරනෙව්වා. ඉතින් ගෑනු හැබැයි ගෑනියෙක් එක්සර්සයිස් කරත් මිනිස්සු බලනවා. වෙන ගෑනුන්ටත් ඒක මොටිවේෂන් එකක් මම හිතන්නේ. YouTube එක්සර්සයිස් පොඩ්ඩක් සර්ච් කරලා කරන්න තියෙන්නේ. හිතේ හයියදී. හරි. පිරිමියෙක් නම් මට කියන්න තියෙන්නේ නිකන් කොන්ද පන්නේදී පණුවෙක් වගේ මිනිහෙක් වෙන්න එපා. හරි. බොරු කියන්න එපා කිසිම වෙලාවක කාටවත්. කොන්ද කෙලින් තියන් ඉඳපල්ලා. බොරු කියන්න එපා. ජොබ් එකක් කරනවා නම් කරපල්ලා. බිස්නස් එකක් කරනවා නම් I'm proud of you. හරි මට ආඩම්බරයි එහෙම කරන එකක් ඉන්නවා නම් උඹ ගැන පොඩියට හරි YouTube channel එකක් හරි මොකක් හරි පටන් ගන්න තියනවා නම් මට ඒත් පට්ටම සතුටුයි බං උඹ වගේ ඉන්න ගැන. මැච් එක ගහපල්ලා දැන් ඇවිදින්න පටන් ගත්ත ගමන්ම ඇවිදින්න බෑ කාටවත් බෑ. හරි ඒ වුණාට උඹලා මැච් එක අතෑරියේ නැත්නම් ඇවිදිනවාමයි. ඩැඩි දැන් උඹලා තීරණයක ඉන්නවා නම් ජොබ් එකක් කරන්න නැහැ කියලා ඒ තීරණයෙම ඉඳපන්. පුළුවන් නම් ෆේල් වෙයි ආයෙත් නැගිටපන්. ෆේල් වෙයි ආයෙත් නැගිටපන්. ඒ කියන්නේ උඹලට අවුරුදු 25 වෙලා සමාජයට ගියා. සමහරුන් අවුරුදු 8 දී සමාජයට ගිහින් ඌ අවුරුදු 20 වෙද්දි හොඳ බිස්නස් කාරයෙක් වෙන්න පුළුවන්. දැන් උඹ අවුරුදු 25 දී සමාජයට ගියාද කියන එක දැන් අතීතේ යන්න බෑනේ. ඒ අවුරුදු 25 වෙද්දි උඹ යම් කිසි දේවල් ටිකක් එකතු කරගත්ත ජීවිතේට. ඒක ඇප්ලයි කරන විදිහ උඹ දන්නේ. තේරෙනවද? ඒක දැනගන්න කල් යනවා. කල් යනකම් මචං ඉතින් අර ස්ට්‍රගල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒතර අනිත්‍ය උන් කියනෙව්වා සත පහකටවත් ගණන් ගන්න එපා. හරි. උඹලට හොඳ ඉන්ෆ්ලුවන්ස්ලා දෙතුන් දෙනෙක් තෝරගනි. මං අර කොට්ටෝරු වගේ මේකට දාන්නම්. හරි. උගේක බලපන් උගේගේ මමත් ඉන්ෆ්ලුවන්ස් වුණා සුපිරි ගොල්ලෙක්. හරි. ඌ ඔන්ටර්ප්‍රනර් කෙනෙක්. ඔන්ටර්ප්‍රනර් කයියවල් වැඩක් නැහැ. හරි. ඒකට වැඩක් තියෙන්නේ උඹලා පටන් ගනින්කො මොකක් හරි. YouTube channel එක පටන් ගනින්. හරි මේක නැත්තම් ආයෙ උඹ මගේ මෙහෙමයි බිස්නස් එකකුත් නැත්තම් උඹ මේකත් අන්තිම වෙනකම් බැලුවා නම් කිසිම දෙයක් පටන් ගත්තේ නැත්තම් මේක ආයෙ බලන්න එපා. උඹට මගෙන් වැඩකුත් නැහැ. උඹට තේරුමකුත් නැහැ. උඹලා වගේ උ. එහෙනම් දිගටම ඕනි දෙයක් කරගෙන ඉඳපන්. ගුණෙක් වෙන්න එපා. හරි. ඇත්තටම උඹලා වයසක මාමා කෙනෙක් හරි කවුරු හරි බලනවා නම් කමන්නේ. යා කරන්න ඕනේ. හැබැයි ඔයාගේ පුතාට හරි ඒක කරන්න පුළුවන්. වයසට ගියත් කරන්න පුළුවන්. අර දැන් KFC එකෙන් පටන් ගන්න තියෙන වයසට ගිහිල්ලා නෙව්වා එක්ස්කියුසස් නෙවෙයි. මම කියන්නේ ඉතින් වයසට ගියත් ස්ට්‍රගල් කරන්න තරුණයෙක් නම් බලන් ඉන්න එපා. ජීවිතේ නිදහසේ ගෙවන්න බලන් ඉඳපල්ලා. එහෙනම් ඉතින් දැන් තනියෙන් නැගිටිනවා වගේ දෙයක් පටන් ගනින්න. හරි. මං අර TikTok එකේ ධම්මික පෙරේරා ගෙව්වත් දැකලා තියෙනවා. යාර කෝඩින් ස්කූල් එකක් හරි මොකක් හරි පටන් ගන්න ඒව ෆ්‍රීද කොහොමද මචං? එහෙම මොකක් හරි එහෙම ස්කිල් එකක් හරි ඩෙවලොප් කරගන්නවා නම් ඩෙවලොප් කරගනින්. හැබැයි ඒ ස්කිල් එක ඩෙවලොප් වෙලා මොනවත් රෙද්දක් මේ පස්සේ එනකම් බලන් ඉන්න එපා. අර බඹර කිව්වා වගේ. හරි. ඇත්තටම ස්කිල් එක ඩෙවලොප් වෙලා පස්සේ එනකම් බලන් ඉන්න එපා. උඹලා දැන් කෝඩින් කරනවා නම් උඹලා ඉගෙන ගත්ත එක YouTube එකේ හරි TikTok එකේ හරි නිකන් කියලා දාපන්. එතකොට ටිකක් කල්යත් උඹට කෝඩින් උත් පුළුවන්. මේ උඹ TikTok හරි YouTube හරි මොකක් හරි Instagram හරි Facebook හරි මොකක් හරි මේ page එකක් දිනු වෙලා තියෙයි. එහෙම එදිනදා කරන දේ නිකන් අර එදිනදත් අර ප්‍රතිඵලය බලාපොරොත්තු වෙලා. එහෙනම් පුදුසරණයි. මැච් එක ගහපල්. peace නෙවෙයි fight.